කියලා. ඉතින් ජයමාලි කණ්ඩායම කාසිය වාසිය දිනාගෙන උන් මුලින්ම පන්දු රකින්න බව තමයි අපිට පේන්න තිබෙන්නේ. වර්තමාන ජාතික සූර වර්තමාන උදම්මිට ගාමිණී කණ්ඩායමේ නායකයා රජිත ප්‍රසංග කණ්ඩායමේ නායකත්වය දරනවා. ඉතින් තරග ඉතින් උදම්මිට ගාමිණිය පන්දුවට පහර දෙනකොට මන්දාරම් මහස්කුසක් අපිට දකින්නට තිබෙනවා. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා බාධාවකින් තොරව මේ ගමන යන්නට. ඉතින් තරගමාලාව පිළිබඳව කතා කරන්නට, ජේෂ්ඨත්ව පිළිබඳව කතා කරන්නට උදම්මිට ගාමිණිය වෙනුවෙන් මෙතන සිට මයික්‍රොෆෝනය අසංක සංජීවට ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි රුවන් ප්‍රිය මිත්‍රවරුනි 2014-15 ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ තරග සංවිධායක ධූරය හොබවන මගේ කාලයේදී මට හමු වෙච්ච සුන්දර ආදරණීය මහත්මයෙක් තමයි ටීඑච් කුලතුංග සිල්වා මහත්මයා. මිත්‍රවරුනි මම බොහෝ සෙයින්ම ළඟින්ම ආශ්‍රය කරපු ආදරණීය ප්‍රවීණ නිවේදක මහත්මයෙක් ඒ වගේමයි ඉන්දික රුවන් ප්‍රිය කිව්වා වගේම ප්‍රබල විනිශ්චයකරුවෙක් ආදරණීය කුලතුංග සිල්වා. ඉතින් ආදරණීය නිශාන්ත සිල්වාගේ පියාණන්ගේ දෙවන ගුණානුස්මරණ මේ සිව්කොන් තරගමාලාවේ ජොසිතාවත් රශ්මි ක්‍රීඩා පිළිතුලින්දකට ඔබත් මාත් මේ එක්කාසු වෙන්නේ SL ලයිව් හරහා මුළු මහත් ලෝකයක් මුළු මහත් ලංකාවක්ම මේ තරගමාලාව සජීවීව විකාශනය කරන්නට සූදානම් කර තිබෙන මොහොතක් තුළ ඉඳකඩයි. ඉතින් විශේෂ සංඥාම ලැබෙනවා ආදරණීය රශ්මි පිටියේ 11 පසුවී විනාඩි 30ක් ගතවන තැන මෙන්න TM කුලතුංග සිල්වා දෙවන ගුණානුස්මරණ එල්ලේ තරගමාලාවේ ආරම්භය මෙසේ සටහන් වෙනවා. කාසිය වාසිය දිනාගත් හේන්මුල්ල ජයමාලිය ආරාධනාවෙන් ඔදම්මිට ගාමිණී කණ්ඩායමේ පළමු පිතිකරුවා නායකත්වය උසන රජිත ප්‍රසංග බොස්ස කුමාර මෙන්න පළමු පහර වේගවත් පහරක් වශයෙන් ගමන් කරන ක්‍රීඩා පිටියෙන් ඔබට මෙන්න පහර. ඉතින් සැබවින්ම පසුගිය කාලේ පුරාම ගත් කල සති කීපයක්ම සමස්ත ලංකාවටම අධික වර්ෂාව සමහර වෙලාවට ඊයේ සහ පෙරේදා දිනයන් වල බොහෝ තරග කල් දමන්නට අත්හිටුවන්නට ඊයේ රාත්‍රියේ විවිධ සංවිධායකයන් පෙරමුණ ගන්නට හේතු වෙන්නේ මේ අධික වර්ෂාවයි. හැබැයි වාසනාවකට ආදරණීය ටීඑච් කුලතුංග සිල්වාගේ දෙවන ගුණානුස්මරණයට මේ වන විට කිසිම ප්‍රශ්නයක් නැහැ. ජොසිතාවත් රශ්මි ක්‍රීඩා පිටියේ. ඉතින් ආදරණීය හේනමුල්ල ජයමාලිය කාසිය වාසියත්පත් කරගෙන පළමුවෙන්ම මේ ක්‍රීඩා පිටියත් අවස්ථාව ලබා දෙනවා. ඔදම්මිට ගාමිණී කණ්ඩායමට පළමුවෙන් මේ ක්‍රීඩා පිටියේ පන්දුවට පහර දෙන්නට. ඉතින් දැන් ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන දිනා ගන්නට නම් ඔදම්මිට ගාමිණී ක්‍රීඩකයනි අද මේ පිටිය තෙතබයිත පිටියක් නිසාම තමන්ගේ ප්‍රබල පහරවල් වගේම කල්පනා සහගත පහරවල් අතර ඔබ රැඳී සිටිය යුතුයි කියන ඒ මනසේ තබා ගන්නා විශ්වාසයේ බීජය ඔබ රෝපණය කරගත යුතුමයි. මෙන්න කැඳවාගෙන පිටිකරුවා ආදරණීය සුරේෂ් කුමාර පිටිය තුල ඉඳගෙන මෙන්න කෙටි පහරක් වශයෙන් ගමන් කරන ක්‍රීඩා පිටියේ වර අපි බලමු පිටිය තුල රසායන පන්දුවට මනවින් පිටියේ පන්දුව
අත්පත් කරගන්නට සමත් වෙනවා. ඉතින් මම හිතන්නේ සුරේෂ් කුමාර උදෑසන 6:30ට මෝටර් සයිකලේ නැගලා මන්දලම ඉඳන් වේගෙන් ගමන් කරන් එද්දි මට කිව්වා අයියා අපේ පැත්තට වැඩිපුර වර්ෂාව. හැබැයි මේ ක්‍රීඩකයා වර්ෂාවේ මැත්තේ තුල ඉඳගෙන හරි ගාමිනිය වෙනුවෙන් ඒ රෝද දෙක කරකවගෙන ආපු කිලෝමීටර් 115 ගෙවා දමමින් ආපු මේ තරඟයේ සුන්දරත්වය තුල ඉඳගෙන අද ප්‍රබල පහරකට යනවා. නමුත් ක්‍රීඩා පිටියෙන් ඔබට යන්නට සමත් වෙන්නේ නැහැ. ඉතින් පළමු ක්‍රීඩකයා ක්‍රීඩා පිටියෙන් සමුගන්නවා. මාසනීප තත්ත්වයක් තුල සිටියත් අද අමාරුවෙන් හරි මේ පිටට ආවේ ආදරණීය ටීඑච් කුලතුංග සිල්වා කියන යද්විදීය මිනිසයාට ඔබහරත් දක්වන මේ තරග මාලාවට අනිවාර්යයෙන්ම මා සහභාගීතුමයි. මන්ද එළ සම්මේලනේ මම ඉන්න කාලේ මා සමග ළඟින්ම ඉඳගෙන වැඩ කටයුතු කරපු ආදරණීය කුලතුංග මහත්මයාගේ දෙවන ගුණානුස්මරණ තරග මාලාවයි මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ. ඉතින් රජිත ප්‍රසංග පුස්තකවාර මෙන්න පිටිය බාර ගන්න මොහොතක ඔදම්මිට ගාමිණී ක්‍රීඩකෙනි ගහන්න අපඩයක් මේ ඔදම්මිට ගාමිණියේ සැබවින්ම වර්තමානයේ ප්‍රබල ප්‍රතිපහරන් අතර ඉන්න ආකර්ෂණීය ප්‍රතිකරුවා මෙන්න කැටි පහරකට යන්නේ. සයිදාව කැටි යන්නට අවස්ථාව. දෙමඩ කඩීමෙන් කවිදු මදුෂාන් ඔබින් මුද කවිදු මදුෂාන් ඉන්න ලකුඩකට. එන්නේ සැබවින්ම වටිනා ලකුඩක්. මිටවන්නේ බහදුරට අසනීප තත්ත්වය තුළ සිටියත් මේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් අපේ හඬ මුසු වෙද්දී සමහර වෙලාවට ඔබට පැහැදිලි කතනයක් ඇසෙන්නේ නැත්නම් අනේ සමා වෙන්න අසනීප තත්ත්වය තුළ සිටියත් දැන් ගාමිණිය කොතනද මම වෙනත් වැඩක නැත්නම් කොහේ හිටියත් ලංකාවේ මම කොහොම හරි වුන් සමග එක්කාසු වෙනවා. ඒක මගේ ප්‍රතිපත්තියක්. ඉතින් ඔදම්මිට ගාමිණිය මගේ කාලේ මේ ගහන්නේ 489 වන තරගය මගේ අවුරුදු 7 තුල ඉඳගෙන ඔදම්මිට ගාමිණිය ගහන්නේ මේ මගේ කාලේ 489 වන තරගයයි. ඉතින් සැබවින්ම ඔදම්මිට ගාමිණිය මගේ කාලේ අවුරුදු 7 තරග 488ක් ගහදී ජයග්‍රහණයන් 306යි. ඒ වගේම පරාජයන් 162ක් දිනාගත් ගාමිණිය මෙන්න ආකර්ෂණීය ප්‍රතිකරුවක කැඳවාගෙන එනවා. ඒ තමයි අශාන් රන්දික පිටපාරගත තැන මෙන්න කෙටි පහරකට යන්නේ සහයදාවකයා පළමු කඩීමෙන් දෙවන කඩීමට සුරේෂ් කුමාර. ඉතින් බැලුම බැලමට අවු රශ්මිය සැබවින්ම මේ ක්‍රීඩා පිටියට පතිත වෙන ආකාරයක් අපි දකිනවා. කපිල චමින්දයියේ බොහොම ලස්සන වැඩක්. මන්ද ටීඑම් කුලතුංග මහත්මයා කියන්නේ මම පටන් ගද්දිම කිව්වා 2014 15 ශ්‍රී ලංකාවේ සම්මේලනයේ තරග සංවිධායකවරයෙක් මම ඉද්දි මගේ කාලේ මට පට්ටම විදියට සහාය ලබා දුන්න මේ නිශාන්ත සිල්වාගේ ආදරණීය පියා. ඉතින් මේ පියාගේ තිබිච්ච වටිනාකම් මම එල්ලපිටියේ එතුමා තුළින් බොහෝ දේවල් ඉගෙන ගත්තා. වැඩ කරන ආකාරය තබා ගන්න කොළදියක සැබවින්ම මෙතුමාගෙන් මම ජීවිතය ඉගෙන ගත්තා. මේ ආදරණීය කුලතුංග මහත්මයා. ඉතින් කුලතුංග මහත්මයාගේ අවසාන කටයුතු වලට අවසාන දිනේ හරි අමාරුවෙන් හරි මම ආව නිසා මම දෝෂයෙන්ම සතුටු වෙනවා. නන්ද කුලතුංග මහත්මයා කියන්නේ වටිනා මිනිස්සෙක්. මනාදරණීය රාජිත ප්‍රසංග පුස්තකමාර වෙන්න වැරදි පහරකට යන්නේ. රාජිත සමහර වෙලාවට පිටියේ ප්‍රබල පහරවල් ගහලා හිටපු ඔබ තෝරගත්ත කලාපේ ප්‍රශ්නයක් මා දකින්න කෙසේ වෙතත් රාජිතට බැනලා වැඩක් නැහැ. මම දොහුට තුන් පැත්තම එක වගේ ගහන්න පුළුවන් ක්‍රීඩකෙක්. නමුත් ඔහුට පන්දුව ලබා දෙද්දී ජයරත්න තමයි යතේ තිබෙන්නේ. ඔහුව ඒ පහරට යොදා ගන්නවද නැද්ද කියන තීන්දුව. කෙසේ වෙතත් දැන් කඩලු දෙකක් බෙද වැටෙනවා. ඉතින් අපි ආන්දරෙන් මතක් කරනවා මිටරොනි ගිය අප්‍රේල් 16 අපේ සමස්ත ලංකාවේ බොහෝ උදවිය නොදන්න සාමාන්‍යයෙන් දැනුවත් නොකරගෙනම ඔදම්මිට මිනිස්සුත් බහුතරයක් නොදැන සිටපෝ අපේ ජාතික සූරෙල්ල ක්‍රීඩක රොෂාන් කුමාර විදේශගත වෙනවා දුබයි රාජ්‍යයේ UAE වල. ඉතින් රොෂාන් කුමාර නැති අඩුපාඩුව දැනෙන තැන ආදරණීය DP වත් ආදරෙන් මතක් කරනවා. DP මම හිතන්නේ ඉන්දියාවේ සංචාරයකට යනවා තමන්ගේ බිරිඳ සමග අශාන් මදුසංකත් තරගයේ සමග නැහැ. මෙන්න ආදරණීය අරුණ උදේශාන්ත මෙන්න කෙටි පහරකට යන සායදාවකයා මෙන්න වේගෙන් ගමන් කරනවා. බොහෝ දුරට ක්‍රීඩා පිටිය තුළ ඉඳගෙන සුරේෂ් කුමාර
ක්‍රීඩා පිටියේ හේන්මුල්ල ජයමාලිය ඔදම්මිට ගාමිණිය අවසන් මතාවට මුණ ගැසෙන්නේ අප්‍රේල් 28 ඇල්බර්ට් ෆ්‍රීස් ක්‍රීඩා පිටිය තුල ඉඳගෙන ඉතාලි මොන්සා තරගමාලාවේ semi final තරගයේදී ඉතින් ජයමාලියට අපි පන්දු 25ට 7ක් ලබද්දී ජයමාලිය පන්දු 23ට ලකුණු 8 ලැබමින් ඔදම්මිට ගාමිණිය පරදා ඉතාලි මොන්සා අවසන් මහ තරගයට යන්නට උන් සමත් වෙනවා. ඉතින් වටිනා කෙරෙල්ල කණ්ඩායමක් හේන්මුල්ල ජයමාලිය. ඉතින් ජයමාලිය අභිනව මේ පිටිය තුළ ඉදී අශාන් රන්දික ඔබ ශක්තිමත් විය යුතු බාතක පිටිය බාරගෙන යනවා මෙන්න කැටි පහරකට සායදාමට වේගෙන් ගමන් කරනවා පළමු කඩීමට. ඉතින් ශමින්ද ජයරත්න හදවතේ තබා ගන්න මේ පිටිය තෙතබලිත පිටියක් වෙලා තිබෙන්නේ පසුගිය දින කීපය පුරාම වර්ෂාව නිසා. ඉතින් මුලින් ගහන 8 දෙනාට බොහොම අභියෝගයක් තිබෙනවා මේ පිටියේ ලකුණු పూర్ව ඉලක්කම් දෙකකට ගෙනියන රිද්මය සොයන්නට. ඉතින් ඒ රිද්මය සොයන තැන බොහෝ දුරට විශ්වාසනීය පිටිකරුවන් කැඳවාගෙන මොහතක ආත්ම විශ්වාසය ක්‍රීඩකින්ට ලබා දෙන මොහොතේ ඔබ පන්දු වෙන ඉරියව්ව තුළ ඉඳගෙන ක්‍රීඩකයාට දෙන්න හොඳම උපදෙස පිටි අල්ලගෙන තරගයේ සමග යන්නට පණිවිඩය. ඉතින් මෙතනදී ඔදම්මිට ගාමිණියයි හේන්මුල්ල ජයමාලියයි මගේ කාලේ මේ මුණ ගැසෙන්නේ 26 වන තරගයයි. මගේ කාලේ මම හැමදාමත් මේ වාර්තා සමග ඉන්නේ මන්ද ගාමිණියට අවුරුදු 58ක් වෙන තැන ගාමිණියයි මට අවුරුදු 8යි ගාමිණිය සමග මට වඩා අවුරුදු 50ක අතීතයක් ඔදම්මිට ගාමිණිය සතු වෙනවා. නමුත් මට ඒ අතීතය ගැන බොහෝ දේවල් වාර්තා මා සමග නැහැ. ඒ නිසා මගේ කාලේ වාර්තා සියල්ලම මා ළඟ තිබෙන නිසා මට පැහැදිලිව ඒ දේවල් ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මෙන්න ගයාන් චම්පික සිල්වා යන විශ්වාසනීය පහරකට මෙන්න කඩි පහරකට සායදාවකයා පළමු කඩීමේ සීමා මායිම සමග අත්‍යල් බැඳ ගන්නට සමත් වෙනවා. ඉතින් ගයාන් චම්පික ක්‍රීඩකින් දෙදෙනෙක් ඉන්න මොහොතක ඔබ ගහපු පහර බොහොම අවදානම් සහගත පහරක් වශයෙන් මා දකිනවා. කෙසේ වෙතත් බොහෝ දුරට ගාමිණී ක්‍රීඩකයන්ගේ මේ තරගයේ කාසිය වාසිය බොහොම වැදගත් වුණා. මම උදෑසන තෙතබලිත මේ පිටියේ කාසිය වාසිය දින්න නම් ඔදම්මිට ගාමිණියත් හිටියේ පන්දු රැකීමේ ඒ තීන්දුව තම සමගයි. නමුත් ජයමාලිය කාසිය වාසිය දිනාගෙන ඔවුන් පිටියේ වාසිය වැඩිපුර ගන්නට පිටිය තෝරගන්නේ පන්දු රැකීමයි. හැබැයි අරුණ උදේසාන්ත මේ පිටියේ ගහලා පෙන්නපු ක්‍රීඩකෙක් මෙන්න කැටි පහරකට යන සායදාවකයා වේගෙන් ගමන් කරනවා. කෙසේ වෙතත් අරුණ ඔබ ගහපු පහර වැරදි පහරක්. මම අරුණ කඩින් දෙකක් අතර ඉද්දී ඔබ වෙනස් වෙන පහරකට ගියා නම් බොහොම වටිනාකමින් යුක්ත බව හදපතේ තබා ගත යුතුයි. ඒ බෙද වැටෙන ප්‍රතිකරුවා කවුද? අශාන් රන්දිකගේ දෙවි යාම. ඉතින් අරුණ උදේසාන්ත මම දකින්නේ සුරේෂ් කුමාරට බැනලා වැඩක් නැහැ. මට සුරේෂ් කුමාර එන්නේ ගහ පනින්නේ අවදානම් සහගතයි. ඔබ ගහපු පහර මම කඩින් අතර මැද පන්දු රකින්න එකවරම රැකගෙන ආදරණීය කඩින් ආරක්ෂකයට පන්දුව දෙන්නේ බිමට. හැබැයි සුරේෂ් කුමාර වේගයෙන් දිව යන්නේ ඔබව ගලව ගන්නට අශාන් රන්දික. නමුත් කාණ්ඩ දෙයක් නැහැ. පාදේ වදින්නේ පන්දුව. වේගයෙන් බිම කැටිලා එන පන්දු. ඉතින් මේවා සමහර වෙලාවට අවදානම් සහගතයි. ඉතින් අරුණ උදේසාන්ත සමහර වෙලාවට පළපුරුදු ක්‍රීඩකෙක් වශයෙන් මේ පහරට යොමු වීම එතරම්ම මා කැමැත්තක් දක්වන්නේ නැහැ. මම ඔබට හොඳින් මූණට ගහන්න පුළුවන් ක්‍රීඩකෙක්. කඩින් අතර ඉන්න ක්‍රීඩකයන් අධ්‍යයනය කරලා ඉදිරි කලාපේ ඇරෙන තැන් බලලා හොඳ පහරකට ගියා නම් බොහොම වටිනාකමක් තිබුණා. නමුත් කෙසේ වෙතත් තවත් බෙද වැටීමකට යනවා ඔදම්මිට ගාමිණිය. ඉතින් බැලුව බැලමට අද මේ තරගයේ ජයමාලියට ගාමිණී ප්‍රබල හේතුවක් වෙනවා. අද මේ තරගයෙන් ජයග්‍රහණය ලබන කණ්ඩායම මේ තරගමාලාවේ රැඳෙද්දී පරාජයටපත් වෙන කණ්ඩායම වේගෙන් යා යුතුයි. බෝතලේගම ලුම්බිනි ක්‍රීඩා පිටියට ඒසියුකොන් තරගමාලාවට මේල් පරාජයටපත් වෙන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වෙනව පොරොන්දුව ලබා දීලා තිබෙනවා. කෙසේ වෙතත් මම හිතන්නේ ආරංචි ලැබෙනවා ඒ තරගමාලාව අවලංගු වෙලා තිබෙන බව. කෙසේ වෙතත් මේ කණ්ඩායම් දෙකම සූදානම්ින් සිටියේ ඒ තරගයේ සමග යන්නට කවුරු පරාජයටපත් වුණත් මෙන්න ආදරණීය සමීර එනවා පිටිය තුළ ඉඳගෙන මෙන්න කැටි පහරකට යන්නේ සායදාවකයා මෙන්න වේගෙන් ගමන් කරන ඔබ ඉම්මු කවිතමත ශාන් ඔබ ඉම්මු
කලබල නොවී ඔබෙන් බොහෝ දුරට ඔදම්මිට ගාමිණී ක්‍රීඩකයේදී ආය හදවතේ මතක තබා ගන්න මේ ක්‍රීඩා පෙටිය අප බොහෝ සෙයින්ම ඔදම්මිට ගාමිණී ප්‍රබලයිනින් දියත් කරපු ක්‍රීඩා පෙටියක් බව ඔබ හදවතේ තබා ගන්න. විශේෂයෙන්ම ඔදම්මිට ගාමිණිය රශ්මි ක්‍රීඩා පෙටියේ මේ මගේ කාලේ ගහන 26 වන තරගය මගේ කාලේ තරග 25ක් ගහද්දී ඔදම්මිට ගාමිණී තරග 17ක් දිනපු පෙටියක් මේක. තරග 7ක් පරාජයටපත් වෙනවා. මේ නරුණු දේශාන්ත කෙටි පහරකට යන්නේ කැපෙන පහරකට වාසිසහගත පහරක් වේවිද පන්දු මම හිතන්නේ යහපැත්තට යනවා. වාසනාවකට බොහෝදුට වාසනාවකට අරුණ දේශාන්ත මෙවන් පහරමල් අවශ්‍යයි මේ පිටියට. මන්ද වැටෙන ඉනිම ශක්තිවන්ත කරන්නට ඔබේ තිබෙන ප්‍රවීණතාවය ඉස්සරහට ගත යුතුමයි. ඉතින් මිතුරුනි මේ ආදරණීය දෙවන්ත තරග මාලාව සංවිධානය කරද්දී අතීතයේ මාව වේගයෙන් කැටුව යනවා 2008ට යද්දී කැලණියට මම වේගයෙන් යද්දී එදා අතීතයේ ටයර් සංස්ථාවේදී හමු වෙනවා. අතීතයේ මම හිටපු පාතිමාවට ජාතික සුරතාවේ සෙමි ෆයිනල් තරගය ජස්ටාවත් රශ්මි කියන කණ්ඩායම මිතුරුනි මේ අතීතයේ 2008 ඉතින් රශ්මිය ලංකාවම හොල්ලන දිනයක් බවට පෙරලා පරිවර්තනය වෙන්නේ 2008-9 ඒ තරග මාලාවේ සෙමි ෆයිනල් තරගය පාතිමාව පරදා අවසන් මහ තරගයට යනවා එවර ජාතික කිරුළදී. ඉතින් එදායින් පසුව තමයි රශ්මි කියන බ්‍රෑන්ඩ් එක සමස්ත ලංකාවෙම අවධානය දිනා ගන්නා වූ දිනය බවට පරිවර්තනය වෙන්නේ අතීතයේ වේගින්ම ගියහම. ඉතින් විනාදරණීය ගයන් චම්පික සිල්වා එවර කෙටි පහරකට යන්නේ ගයන් චම්පික එතරම්ම වාසිසහගත පහරක් නොවේ. සමහර වෙලාවට ජයරත්න මේ පිටියේ රශ්මි කණ්ඩායම ක්‍රීඩා කරද්දී ගහන කලාප දිහා බලද්දී ඔවුන් හැම විටම පිටියේ වාසි කලාපයන් සොයා ගන්නවා. කෙසේ වෙතත් ගාමිණිය ක්‍රමක්‍රමයෙන් බෙදවැටීම් සංඛ්‍යාව සිදු කර ගන්න කාර්ය මා දකිනවා. ඉතින් ගයන් චම්පික මේකට කියන්නට වෙන්නේ අතලංග වගේ තිබෙන අපි අවසානයේ කවදා හරි යන තැන සුසාන භූමිය. මේ සුසාන භූමිය කොතරම් ළඟද කිව්වොත් කෙටි පහරක් ගැහුවත් ඔය තිබෙන වහලවල් ඔය තිබෙන ගස් අතරට ගියොත් වාසිය අවාසිය කොහොම පෙරුණත් පහර හොඳයි නම් ලකුණු ලබන්නට අවස්ථාව වැඩි බව තමයි මගේ නිගමනය. කෙසේ වෙතත් අරුණ දේශාන්ත යන විශ්වාසයෙන් මේ පිටියේ මෙන්න වාසාගත පහරක් කවිතුමස්යානින්ම කලබල නොවේ. මිතුරුනි ජයමාලි ආදරණීය අෂාන් මල්ලිව දකින්න බොහොම කාලයකට පස්සේ අෂාන් මල්ලි විදේශගත වෙලා හිටලා මම හිතන්නේ ලැබිච්ච නිවාඩුවට ආයෙ ලංකාවට ඇවිල්ලා ඔව් ජයමාලිය සමග එක්කාසු වෙනවා. මේක තමයි ගමේකම අපේකම හදවතේ තබාගත් ආදරණීය ක්‍රීඩක අෂාන්. ඉතින් අෂාන්ව දැකීම සතුටක්. අතීතයට වඩා අෂාන්ගේ ශරීරය චූට්ටක් මහත් වෙලා හැබැයි රට යන කොල්ල ලේසියෙන් පහසුවෙන් මහත් වෙන්නේ නැහැ. එතරම්ම කට්ටක් කන්නේ. හැබැයි අෂාන්ගේ ශරීරයේ යම්කිසි වෙනස් වීමක් දකිනවා. නමුත් බොහොම කාලයකට පස්සේ අෂාන්ව දකිද්දී වාසයෙන්ම ඔහුගේ දක්ෂතාවයන් අදම ජයමාලිය ක්‍රීඩකයෝ බොහෝසෙයින්ම බලාපොරොත්තු තබා සිටීවි. කෙසේ වෙතත් එල්ල ක්‍රීඩාව බොහොම ප්‍රබලයි තියුණුයි. ඉතින් ඔදම්මිට ගාමිණිය පටන් ගැනීමම නායක ප්‍රබල පහරකට යනවා. නමුත් එතනින් පසුව ලකුණු වේමේ වේගය අඩාල වෙන තැන කැඳවාගෙන ඉන්න කණ්ඩායම උපනායකයා චමෝත්වාන් යන විශ්වාසනීය පහරකට මෙන්න විශ්වාසනීය පහර. මේව තමයි අවශ්‍ය මේ පිටියේ චමෝත්. ක්‍රීඩා පිටියේ බොහෝ දුරට ලකුණු තිබෙන පිටියක්. ඉතින් අරුණ දේශාන්ත ආය හදවතේ තබා ගන්න ඔබ මේ තරඟේ පාලනය කරගන්න අල්ලගන්න මන්ද ගියේ කොස්වෙනිදා රෝසත් මහජන පිටියේ මිතුදම් සටනේ ප්‍රබලව දෙවන තරඟයේදී අපේ වික්‍රමයන් අපි දකිනවා. ඔදම්මිට රෝසත් මහජන පිටියේ ඔබ පහක් ගහනවා එළියට. ඉතින් අරුණ අද මේ පිටියේ ඒ පහෙන් සමහර වෙලාවට භාගයකට වඩා අප උත්සාහයක් කරන ලකුණු 3ක් හරි දිනා දෙනවා නම් මේ පිටිය
ඔදම්මිට ගාමිට සැන්සුම් සුසුම් මෙලන්නට මත්තෙන් ලකුණු පූර්ව අපි මේක හදා ගන්නට නම් ඔබේ ඉනි මේ වටිනාකම ඔබ තේරුම් ගන්න. මිතුරනි, ජයමාලිය ලංකාවේ කොහෙට ගියත් ඔවුන් සැබවින්ම එල්ල ගහන්නේ සටන්කාමී කණ්ඩායමක් වශයෙන්. ඔවුන් හැමදාමත් ඔවුන්ගේ අඩුපාඩු කොතරම් සිදු වුණත් ඔවුන් හැමදාමත් පිටියේ හැටියට ක්‍රීඩකයන්ගේ ඔවුන්ගේ තිබෙන ඔවුන්ගේ කණ්ඩායමේ තිබෙන සංයුතිය මනවින් සකසා ගන්න වෙල්ල කණ්ඩායමක් නිසා අද ධම්මිට ගාමට අභියෝගාත්මකයි. ප්‍රබල ක්‍රීඩකයන් රාශියක් අඩු වුණත් මේ තරගය වෙනස් වෙන්නට දෙදෙනෙක්ට ඇති අවස්ථාවක්. ඉතින් චමොත් ඒ වෙනස් වෙන දෙදෙනාගෙන් කෙනෙක් ඔබ වෙනවා නම් ඔයා ආයේ විශ්වාසනීය පහරකට යමු. අනේ ධම්මිට ගාමට ගහන්න කප්පොඩියක් දැනෙන්න ගහන්න. ඔදම්මිට උපනායකයා චමොත් තුවානෝයි මෙන්න කැටි පහරකට යන්නේ දමා ගසනවා. කෙසේ වෙතත් වාසනාවකට අවුට් අවස්ථාවක් ලැබෙනවා. කෙසේ වෙතත් හංස පරිස්සම් සහගතව දාවන පතිය තුළ ඉන්න මේ පිටියේ මන්ද තුන පයින්නේ බොහොම පරිස්සමින්. මේ පිටියේ තුන පනින්න බොහොම පරිස්සමින් මන්ද දමා ගසන්නට තිබෙන chance එක වැඩි තාප්පයක් තියෙන නිසා වැඩිලා වෙන නිසා බය නැතුව ඈත තිබ්බත් දමලා ගසන්නට අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා චමොට්ටුවන් ආය හදපතේ තබා ගන්න මේ ලැබිච්ච chance එක ඔබ අත් නොහරගෙන මේ පිටිය ඔබ ලකුණු කරන්න. ඉතින් අරුණ දේශාන්ත අනේ උදම්මිට ගාමේ පිටියේ ගහන්න කප්පුඩියක්. මේ ආන්තරණිය උදම්මිට ගාමේ ජේෂ්ඨයෙක් එන්නේ අතීතයේ පටන් සුසීල් ධර්මරත්න කියන කතාවක් තමයි උදම්මිට ලකුණු පූර්වවල විශ්ව සීමාව තුන් වතාවක් පන්නපෝ මේ ආකර්ෂණීය ක්‍රීඩකයා එවර අරුණ දේශාන්ත යන උඩ ගන්දුවකට. අරුණ දේශාන්ත යන්නේ එවර උඩ පන්දුවකට. කෙසේ වෙතත් අරුණ මම හිතන අද මේ පිටියේ ඔබ එක ලකුණක් පමණයි දිනා දෙන්නේ. කෙසේ වෙතත් බිඳ වැටීම් සංඛ්‍යාවයි ලකුණු සංඛ්‍යාව ගාමන එක හා සමාන වෙන්නට ඇති. සමාවන්න ලකුණු සංඛ්‍යාව 4යි. ඒ වගේම බිඳ වැටීම් සංඛ්‍යාව 5යි. ඔදම්මිට ගාමන ක්‍රීඩකයනි මතක තබා ගන්න තරගය ආරම්භ වෙලා තාමත් විනාඩි 17යි. මේ විනාඩි 17 තුල ඔබේ කලබලයක් මා දකිනවා මේ පිටියේ. ඒ නිසා සමහර වෙලාවට අශාන් රන්දිකගේ දෙවි යාම ඒ අරුණ දේශාන්ත ගහපු පහරේ තිබිච්ච ප්‍රබල හිඩස ජයමාලිය පැත්තට පෙරලා වාසියක් උඩේ අර සුරේෂ් කුමාර නොහිතපු මොහතක පන්දුව බිම පතිත වෙලා පාදයේ යටිඅග්‍රේ වැඩිමයි. කෙසේ වෙතත් දැන් බිඳවැටීම් සංඛ්‍යා 5ක් වෙන තැන මේ තත්ත්වය වෙනස් කරගත යුතුමයි. ඔදම්මිට ගාමන ක්‍රීඩකයනි බොහෝ ප්‍රබල ක්‍රීඩකයෝ රාශියක් අද අඩු වුණත් ගාමිනිය හැමදාමත් අර මම හැමදාම කියන කතාව තමයි ඔදම්මිට ගාමිනී ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් එහෙම නැත්නම් ක්වොලිටි එකක් තබාගත් එල්ල කණ්ඩායමක්. එකම නිලැඳුමේ සංකල්පය මගේ මේ අවුරුදු 7 මාරට අදටත් වුන් රැක ගන්නට සමත් වෙලා තිබෙන ෂෝට පවා වෙනස් කරන්න. ඒක තමයි ලංකාවේ කිසිම කණ්ඩායමක් නොකරන දෙයක්. ගාමිනිය මේ අවුරුදු 7 මාර පුරාටම වුන් කරලා තිබෙනවා. ඒ ගැන මම නියතමානීව සතුටු වෙනවා. හේතුව තමයි මේ විනය හැමෝටම හදන්නට බෑ. ඉතින් මෙනාදරණීය සුභාෂ් ත්‍රිසංක යායුතු මහතක ආකර්ෂණීය පහරක් අතහැරෙනවා. වේගෙන් යන්න කවිදු මදුෂාන් එන්න වේගෙන් පන්දු අතහැරෙනවා. බොහෝසෙම පන්දු අතහැරෙනවා. සමහර වෙලාවට කනත්තේ තුල පන්දුරක් ඉන්න දෙන්නෙක් ඉන්න බව පේනවා. නමුත් සමාන්තර ගිය පන්දුව අතේ වැදිලා ඉහළට යන ආකාරයක් මට මෙතනට යාන්තමට රූපරාමු වලින් නොවේ සජීවී මගේ දැස් දෙකෙන් දැක්කා. ඒ නිසාම තමයි මම කිව්වේ පෙරලාම ඒක අතහැරුණා කියන පණිවිඩය. කෙසේ වෙතත් තවත් එක් ලකුණක් එනවා ඔදම්මිට ගාමිණී කණ්ඩායමට. ආදරණීය බුද්ධික ප්‍රධාන කොලියා පිටියේ ඉඳගෙන එස්.එල්. අයෝ අද ඔබ වාසනාවන්තයි. ලංකාවේ හැමතැනම සජීවීකරණ ආයතන ලහිලයියේ වැඩ කරන මොහොතක හැමතැනම වැස්ස තිබිච්ච තැනක සෑම තරගමාලාවක්ම පෝස්ට්පෝන් වෙද්දී කල් යත්තේ එහෙම නැත්නම් දින ගණනාවක් ඉදිරියට යත්තේ එස්.එල්. අයෝ අද නිට්ටාවටම මෙන්න රශ්මි පිටියේ වැඩ කරනවා. ඉතින් මුළු මහත් ලෝකෙම බොහොම ප්‍රේක්ෂකයෝ මේ තරගය ආසාවෙන් බලන වැටේ. විනාදන ප්‍රේක්ෂකණී හැමදාමත් අපි ඔබට කියන්නේ ආදරේ අහසතරන් අපි ඔබට ආදරේ. විනාදන චමෝත් වටිනා පහරකට වේගෙන් රයිත ප්‍රසංග ඔබෙමු. හොඳයි රයිත ප්‍රසංග ඔබෙමු කලබල නොවේ. කසුන් සැබවින්ම උත්සාහයක් ගන්න දමා ගසන්නට. ඉතින් රදිත මේ බොරළු සහිත පෙටියේ
අවධානය තබා ගන්න පාද චලනය කියන දේ හරියටම තබා ගන්න. මන්ද එල්ල පිටියේ දැවීමකට දමාගස් අතේ තිබෙන එකම රූල් එක තමයි පාදයේ චලනය වීම. ඇඟ සැලවීමකට දැවීමක් නොවනවා. හැබැයි පාදයේ චලනය වුණොත් 99.99ක් එක අනිවාර්යයෙන්ම දැවීමක් නිසා මෙවන් පිටියක පාද චලනයේදී කඩින් මතර නතර වෙද්දී ලිස්සා යන්න නැතුව ගහ ගන්න බ්‍රේක් එක එකවරම ඒක තමයි වටිනාකම. ඉතින් සබාස් බොහොම කාලයකට පස්සේ ආසයි දෙක ගන්න ඔබේ ප්‍රබල පහරවල් ගාමිනියට අවශ්‍ය මොහොතක මෙන්න වටිනා පහරකට සයදාවට අපි ඉමු. කවිද මතශාන් අපි ඉමු. සබාස් බොහොම වටිනා පහරක්. පිටවරණි හේන්මුල්ල ජයමාලිය මේ වසරේ සැබවින්ම බොහොම වටිනා තරගමාලාවල සුරතාවේ දිනා ගන්නට උන් සමත් වෙනවා. ඒ වගේමයි මහාභාග්‍ය සාම්පජුට් කණ්ඩායමත් ඔවුන් හා සමානවම ලංකාවේ මේ මාස 5 පුරාවටම තිබිච්ච ප්‍රබල තරගමාලාවල් දිනා ගන්නට සමත් වුණා. ඉතින් ලංකාවේ බැලූ බැල්මට ඕනම කෙනෙක්ට අවිවාදයෙන් තොරව අපිට කියන්නට පුළුවන් සාම්පජුට් සහ ජයමාලිය ලංකාවේ වර්තමානයේ පෙරලිකාරව එල්ලපිටිය අධික්‍රමණය කරපු කාල පරාසයක ඉන්නේ. ඒ වගේම උදම්මිට ගාමිනිය ඔවුන්ගේ ගිය වසරේ පටන් යම්කිසි කඩාවැටීමක් තිබුණත් මේ වසරේ නැවත වතාවක් අලුගසා නැගිටමින් හොඳ ප්‍රබල තරඟ දිනන රිද්මයකට ආපු කාලයක ආයේ සම්ප්‍රාප්තියක් මා දකිනවා. මනාන්තරේ චමොට්ටුවන් යන විශ්වාසනීය පහරකට විනාකර්ෂණීය පහරක් සයදාවට වේගෙන් යනවා දමා ගසන තැන මම හිතන්නේ ගහේ වදින්න රජිත ඔබ ඉන්නු. හොඳයි බොහොම දුරට පරිස්සම් සහගත වෙමු. ලක්ෂිරි සිල්වා ඉන්දික රුවන් ප්‍රිය ඒ වගේම නිරෝෂ් ඉන්දික ඒ වගේම කපිල චමින්ද ඒ වගේම ප්‍රදීප් මේ සියල්ලම එක්කාසුව තමයි මේ දෙවන් තරගමාලාව සංවිධානය කරන්නේ. ඉතින් කපිල අයියේ බොහොම කාලයට පස්සේ සතුටුයි. මන්ද ඔබ එල්ල වලින් ඈත් වෙච්ච කාලයක් අපි දැක්කා. හැබැයි ආයවතාවක් රශ්මිගමට මේ ආත්‍රි ලෙන්ගත මිනිස්යාගේ ආගමනය බොහොම සාධනීයත්වයක් මා දකිනවා. මිනාන්තරේ සුභාෂ් නිසක යන විශ්වාසයෙන් මෙන්න විශ්වාසනීය පහරකට කවිද ඔබ ඉමු කලබල නොවි. රයිත ප්‍රසංග කෙසේ වෙතත් මෙන්න ලකුණක් කන්ට අවස්ථාවක් තිබේවිද? කෙසේ වෙතත් කවිද මර්ෂාන් ඔබ ඉන්න කලබල නොවි. ක්‍රමක්‍රමයෙන් හෙඩා පිටියේ බොහෝ සෙයින්ම අවදානම් සහගත දමා ගැනීමට උත්සාහයක් ගත්තා. නමුත් රයිත ප්‍රසංග ඔබ කල්පනා සහගතව ඉරක ගැනීම බොහොම වටිනවා. ඉතින් චමොට්ටුවන් දැන් සුළඟේ ප්‍රවේගය යාන්තමට වැඩිච්ච මොහොතක් මා දකිනවා. ඉතින් චමොට් හිතන්න දෙයක් නැහැ. ඔසවාගෙන විශ්වාසයෙන් එළියටම යා යුතු මොහොතක විනාදනීය චමොත්ගේ ආකර්ෂණීය පහරක් බලන්න ආස පහරක් පිටියෙන් ඔබට යන්නේ. චමොත් මේක තමයි අවධානය රැගෙන අදිෂ්ඨානය කරපින්නාගෙන ඉස්සරහටම යා යුතු මොහොතක ඔබ ඉන්නේ. ඒ නිසා හදවතේ තබා ගන්න එල්ල ගහද්දී එල්ල පිටියේ බොහෝ දේවල් අපිට කතා කරන්න පුළුවන් මිත්‍රවරුනි. මට මතක් වෙනවා තෙරේසා මවතුමිය ලියා තිබෙන වැකියක්. ඒක සාමාන්‍ය ඉංග්‍රීසියෙන් තියෙන්නේ everybody can be great because anybody can save. සෑම කෙනෙකුටම විශිෂ්ට විය හැක ඕනම කෙනෙකුට සේවය කළ හැකි බැවින්. ඉතින් කපිල අයියව දකිද්දී මා දකිනවා කුලතුංග මහත්තයත් අන්න ඒ වගේ ඕනම කෙනෙක්ට සේවය කරපු ආකර්ෂණීය එල්ලවලට පනරපු ආකර්ෂණීය මහත්මයෙක් නිශාන්ත සිල්වාගේ ආදරණීය පියා. ඉතින් මම ගෞරවයෙන් ආදරෙන් මතක් කරන්නේ මම 2014 රිතුමත් සමග වැඩ කරා. ඉතින් මෙන්න සුභාෂ් සංකගේ ආගමනය ආකර්ෂණීය පහරක් මෙන්න කෙටි පහරෙන් දෙවන කඩීමට වේගෙන් දමා ගසන්නට අවස්ථාවක් නැහැ. කවිද මතශාන් බොහොම වටිනවා. සුභාෂ් සංක ඔබයි චමෝතෝයි මේ තරගය පාලනය කරගන්න
මේ තරඟය අල්ලගන්න ගාමිණී සිල්වා අනේ මට චූට්ටක් කියන්නකෝ ලකුණු සංඛ්‍යාව බෙදවීම සංඛ්‍යාවයි. ලකුණු සංඛ්‍යාව 6යි බෙදවීම සංඛ්‍යාව 5යි. සමහරවිට මේක සජීවී බලන ආදරේ ප්‍රේක්ෂකයෝ හැමදාමත් කමෙන්ට්ස් දාද්දී සමහරට ලයි සජීවී කරන ආයතන කියන සමහර අයට බනිනවා. අතපසුවීම වෙන්න පුළුවන්. මම හැමදාම ලකුණු සහ දැවීම් සංඛ්‍යාව කියන්නේ මේ ලකුණු සටහන් කරන කෙනාගෙන් අහලා ඒක සත්‍ය වෙන නිසාමයි. ඉතින් ආදරණීය බුද්ධික යොසුලව ක්‍රියාත්මක වෙනවා SL live හරහා සජීවීකරණය සමග එක්කාසු වෙන තැන මම දන්නේ නැහැ කී දෙනෙක් මේ තරගය දැන් බලනවද කියලා. බොහෝ දුරට මම විශ්වාස කරනවා 500 600 සීමාවට ළඟා වෙලා ඇති කියන දේ. කෙසේතත් ක්ෂමෝත් ආයාසයි බලන්න ඔසවාගෙන යා යුතු මහතක පන්දෝ දෙපළ වෙනවා. පන්දෝ දෙපළ වෙනවා. ඉතින් බොහෝ දුරට මිතුරනි පන්දෝ දෙපළ වෙනවා. ඉතින් මම හිතන්නේ අලුත් පන්දුවක්ම ලැබේවි. මම තරගයක් ඉවරලා නැති නිසා ගහපු පන්දුවක් දෙන්නට අවස්ථාවක් නැහැ. කෙසේ වෙතත් බොහෝ දුරට රශ්මි පිටියේ අපි ගමන් කරද්දී ආදරණීය සංවිධායක මඩුල්ල යොසුලව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මිතුරනි ජොසිතාවත් රශ්මි ක්‍රීඩා පිටියට එද්දී මම ආයෙ මතක් කරන උදම්මිට ගාමිණියට ඔබ හදවතේ තබා ගන්න මේ පිටිය ඔබ මගේ කාලේ ගහන්නේ 26 වන තරගය. මගේ කාලේදී ඔබ තරග 25ක් ගහලා මේ පිටියේ තරග 17ක් දිනද්දී ඔබේ ජයග්‍රහණයේ ප්‍රතිශතය මේ ක්‍රීඩා පිටියේ 168ක් තබාගත් ක්‍රීඩා පිටියක් මේක ඔබ. ඒ වගේම මේ පිටියේ ඔබ තරග 7ක් පරදින තැන ඔබේ පරාජය ප්‍රතිශතය 128ක් තබාගත් එල්ල කණ්ඩායමක්. ඉතින් මම එල්ල පිටිවල ක්‍රීඩා පිටි අධ්‍යයනය කරද්දී සමස්ත ලංකාවේම උදම්මිට ගාමිණිය ගමන් කරපු බොහෝ පිටිවල පැරණි වාර්තා බලද්දී උදම්මිට ගාමිණිය ජයග්‍රහණයේ ප්‍රතිශතය 172කට වඩා තබාගෙන තිබෙන්නේ කෝපියාවත්ත ජයශ්‍රී ක්‍රීඩාංගණය. ඊට පසුව ඔව් ලංකාවේ වැඩිපුරම දෙවන අවස්ථාවට ජයග්‍රහණයේ ප්‍රතිශතය තබාගත් ක්‍රීඩා පිටියක් තමයි මේ ජොසිතාවත්ත රශ්මි ක්‍රීඩා පිටිය. ඉතින් මිත්‍රෝනි මේ අතීතයේ සියල්ලම මම මේ ආකාරයෙන් මුළු මහත් ලෝකෙටම දෙන්නේ ගාමිණිය තිබිච්ච සමස්ත තරග මාලාවල් වල දක්ෂතාවයන්. මට ප්‍රතිවාදී කණ්ඩායම් වල සියලුම තරග ගැන කියන්නට බෑ. නමුත් ඔවුන්ගේ ඉන්න ක්‍රෙඩිට් ගැන මා බොහෝසෙයින්ම දන්නා කාරණා මගේ හදවතේ තිබෙනවා. ඉතින් ඔවුන් කරන වික්‍රමයන් ඒ මොහොතවල් වල මම නිර්හංකාරව ඔවුන්ට ක්‍රෙඩිට් එක දෙනවා එල්ල පිටියේදී. ඉතින් අදම්මිට ගාමිණී ක්‍රීඩකයනි මේ පිටිය ලේසි පහසු නෑ. සමහර වෙලාවට මේ පිටියේ පන්දු වේගයෙන් දුවන තැන ලකුණු 25 30 ගහපු පිටියක්. හැබැයි සමහර පන්දු යන්නේ නැති මොහොතවල් වල 10ක් ගහන්නට අමාරු පිටියක්. ඒ නිසා තමයි අවසන් වතාවට පේරවන්ද 10ක් ගහද්දී අපි මේ පිටිය ගහන්නේ 4යි. මේ චමෝත්වාන් ආසයි දෙක ගන්න ආසයි චමෝත් නිවන් පහරවල් දකින්නට මේ පිටියේ. මිතුරනි අවසන් වතාවට අදම්මිට ගාමිණිය මේ පිටියට එක්කාසු වෙන්නේ මේ වසරේ පෙබරවාරි 1 වෙනිදා ඒ ජොසිතාවත්ත රශ්මියේ සංවත්සරික තරගමාලාවේදී ඒ තරගමාලාවේදී පේරලන්ද සාන්ත අන්තෝනිය උදම්මිට ගාමිණියයි එක්කාසු වෙන තැන පේරලන්ද සාන්ත අන්තෝනිය ලබන ලකුණු 10ක්. හැබැයි උදම්මිට ගාමිණිය ගහන්න ඔබ දන්නවද ලකුණු 4යි. ඉතින් ඒකයි මම කිව්වේ මේ පිටේ ලකුණු 10 පවා සමහර මොහොතවල් වල අභියෝගාත්මකයි. සුභාෂ් විසංක ආය බලන්න පාසලේ කොනේ හිටන් තල්ග 4 කලාපෙදී බලද්දී ඔයාට කුරුණ මේජරාට් පිටියේ නොවේ හයිස්කෝල් පිටියේ ඔයා ගහන පෙරපුරු පහර කොතරම් මේ පිටියේ වාසි සහගත වේවිද. ඒ නිසා හදවතේ තබාගෙන යා යුතු මහතක මෙන්න කෙටි පහරකට අපි කවිද මදුෂාන් මම හිතන්නේ බොහොම සති කීපයක් තරඟ අතරේ මේ කොල්ලව දකින්නේ නැහැ. විශේෂයෙන්ම නාගොඩ ලින්ටන් පිටියේදී අවසන් මතාවට වැලිසර සමුදු මෙහෙපු තරග මාලාවේදී ගාමිණී අයියේ පළමු තරගෙ ගහලා මට කිව්වා සංකයියේ මම දෙවෙනි තරගෙට නැහැ. ගමේ බක්මහවුලල මම යනවා. ඉතින් බක්මහවුලට ගිය කොල්ලා මම අද තමයි දැක්කේ. ඉතින් කයිද මදුෂාන් මතක තබා ගන්න එල්ලේ ගහද්දී ගාමිණී කියන නාමය තුල ඉඳගෙන ඔබ ගමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වෙන තැන ඔබ ගාමිණී කියන නාමය ආරක්ෂා කරගන්න රැඳෙන්න හැමදාමත් පිටියේ. ඉතින් කවිතු කියන්නේ බොහොම උත්සාහවන්ත එල්ල ක්‍රීඩකයෙක්. පොඩියට ඉඳලා ඔහු එල්ල පිටි අධික්‍රමණය කරන්නට වර්තමානයේ පෙළගැසෙන ගාමිණී සැබෑ දක්ෂයෙක්. ඉතින් චමොත්වාන් ආයෝයේ මේ සුළඟේ ප්‍රවේගය
මේ සුළඟේ වාසිය ඔසවාගෙන ගහන්න උත්සාහයක් දරන්න. එතන තමයි වාසිය ප්‍රබලතාවය. මෙන්න කෙටි පහරකට හංසිරන්න ඔබයින් කලබල නොවේ. ඔබයින් කලබල නොවේ. කෙසේ වෙතත් ආදරණීය හංසයි මේ වරද කරේ. සුභාෂ් ශ්‍රීසංකගේ බිඳ වැටීම මහා අපරාධයක්. සමහර වෙලාවට සුභාෂ් ශ්‍රීසංක මේ තරඟේ පාලනය කරන් හිටියේ. සමහර වෙලාවට අශාන් මල්ලි යාන්තමට ගැහුවේ තාප්පේ වාසිය අරගෙන. ඉතින් ගාමිණී ක්‍රිකට් මම කිව්වේ එකයි තුන පණිද්දී අවදානම් සහගත තීන්දුව ගන්නට එපා. සමහර වෙලාවට මම මේ තාප්පේ වාසිය ප්‍රයෝජනයට ගන්නට ලකුණක් ගියත් ඔවුන් දමා ගස්සනවා. මම මේ පිටිය අර්ධ විවුර්ත පිටියක් නිසා සමහර ලකුණු දෙකක් එලවන්න කියන දේ ඒතරම්ම ප්‍රශ්නයක් තකන්නේ නැහැ ඕනම කණ්ඩායමක්. ඒ නිසා දාවකයෝ මේව හදවතේ තබා ගන්න. දාවකයෝ මේව හදවතේ තබා ගන්න හේතුව තමයි එල්ල පිටිය බොහොම සුන්දරයි. එල්ල පිටිය බොහොම සුන්දරයි. මේ සුන්දරත්වය තුළ ඉඳගෙන සෑම පිටියක් තුළම විද්‍යාමාන වෙන්නේ පෙළහැර පාන්නේ ඔබ ගහන 16යි රකින 16යි. ගාමිණී සිල්වා මම හැමදාම කියන්නේ ලකුණු දාන කෙනාට නිවේදකයට තරග වෙනස් කරන්නට බෑ. වෙනස් වෙන්නේ ඔබ 30 දෙනා කරන ක්‍රියාදාමය. ඔබ 30 දෙනා කරන අඩුම වැරදි ප්‍රතිශතය ජයග්‍රහණයේ ප්‍රතිශතයට යන්නට ඒක ප්‍රධානම න්‍යායක් වෙනවා. ඉතින් ක්‍රමක්‍රමයෙන් තවත් බිඳවැටීමක් සිදු වෙනවා. මම හිතන්නේ කවිතු මදුෂාන් සමහර වෙලාවට දැන් මේ හැමෝම ඔබට බනි. මම ඔයාලට එක දෙයක් කියන්නේ ඔයා එන ගන්න ඔයාටම ටොක්ක්ක්. මොකද එතකොට ඔයාට දැනේවි මං කරපු වරද. මං අනිත් අය කොතරම් බැන්නත් දැන් ගණන් ගන්නට එපා. ඔයාගේ මිස්ටේක් එක ඔයා හදාගන්න. මන්ද එවර බිඳ වැටෙන්නේ ප්‍රබලෙල්ල කෙඩකේ සුභාෂ් ශ්‍රීසංක මේ පිටි අල්ලගෙන හිටිය ලකුණක් ගහලා හිටියා. ඉතින් මම බලාපොරොත්තු සාගත වෙතියා සුභාෂ් හද මේ තරඟේ පාලනය කරන්න සමත් වේවි කියලා. කෙසේ වෙතත් දාවකයා අතින් සිදු වෙච්ච වරද කරන්න දෙයක් නැහැ. ඒ නිසා සමීර ඔයා හදවතට ගන්න විශ්වාසය සැබවින්ම ඔයා මේ පිටියේ ලකුණු කර යුතු මොහොතක ඉන්න බව ඔබ හදවතේ තබා ගන්නනේ උදම්මෙට ගාන කරගෙන ගහන පුඩියක් මේ කොටුගොඩින් ලලිතාවෙන් උදම්මිට ලැබිච්ච ආකර්ෂණීය ක්‍රීඩකයා එවර කෙටි පහරකට යන්නේ සමීර. ඇයි සමීර මේ කලබලය? සමහර වෙලාවට උදම්මිට ගාමිණී කණ්ඩායම තිබෙන වරදක් මා දකින්නවා. ගාමිණී අයියේ කඩුල්ලක් යන තැන ඊළඟට එන කෙනාත් ගහන්නේ කඩුල්ල දෙන්න. මේවා නොවිය යුතු දේවල්. දැන් ගාමිණී බිඳවැටීම් සංඛ්‍යා චෝට්ටක් කියන්නකො ලකුණු සමග. හොඳයි 7යි වෙලාව නෙවෙයි බිඳවැටීම් සංඛ්‍යාවයි ලකුණු සංඛ්‍යාවයි. ඉතින් යරත්න මම හිතන්නේ දැන් පිටියට ගේන්න ඕන ක්‍රීඩකයෙක් ඉන්නවා. ඒක හදවතේ තබා ගන්න මේ පිටියේ අමතක නොවන ඉනිමක් ගහපු සාන්ත ප්‍රේලාල්ව දැන් පිටියට ගෙන ආයුතු මොහොතක ඉන්නේ. ඒක මම සමහරට මට හිතන දෙයක් සාමාන්‍ය සාන්තය 7 දෙනෙක් 8 දෙනෙක් බිඳවැටෙද්දි පිට අතර ගන්නවා. ඉතින් සාන්ත ප්‍රේලාල්ව මේ මොහොතේ මම හිතන්නේ ක්‍රීඩා පිටියට ගේන්නට ඉදිරියෙන් තබාගෙන හදවතේ තබා ගන්න මන්ද කඩළු දවුරක් වැඩි වුණොත් ඒ අමාස්‍ය අපේ පැත්තට. ඒ නිසා සමහර වෙලාවට ක්‍රීඩා පෙටියේ ඊළඟ පිටිකරුවා ඉතින් චමොට්ටුවන් එන්නේ ඔදම්මිට ගාමිණී ක්‍රීඩකේනි කැමරා කාජ් ඉස්සරහට යන්නට එපානේ එන්නකො පස්සට. මන්ද ගහන කෙනා රකින්න කෙනාව බයිස්ව මේ හැමදේම මේ කාචුවෙන් තමයි ආවර්ණය වෙන්නේ. කිසිම නරඹන්නෙක් යන්නට එපා ඉස්සරහට. ඉතින් චමොට්ටුවන් වෙන පිටිය තුළ ඉඳගෙන චමොට් යන්න විශ්වාසයෙන් අපේ විශ්වාසය අවශ්‍ය මහතක බින්නේ ලැබෙනවා පන්දුව වෙන ආකර්ෂණීය පහරක් මෙයන අවස්ථාව තාම පන්දුව හසිරන්න වේගෙන් යන තන හසිරන්න තමා ගසල තන බෙන්න අවංශ. ඇයි ඔබ බැලුවේ නැත්තේ? ඉතින් බහදුට හසිරන්න සමහර වෙලාවට මම හිතුවා ඔබ කරනමක් ගහයි නැත්තම් ඔබ පැත්ත දායි බල්ටිය දායි. සමහර වෙලාවට මේව දාවක තේරුම් ගන්න නැති කාරණා සමහර වෙලාවට අපේ රෝහන් කියන්නේ ඊටාම කුයික් එහෙම නැත්නම් ඊටාම ඉක්මන් පසුපන්දු රකින්නේ අල්ලගත්ත ගමන්ම කොහෙට හරි දානවා. ඉතින් ඒ දාන රිද්මය තමයි ආදරණීය හංසයිරන් අපට වරදින්නේ. ඒ වගේම තමයි නිශාන්ත සමරනායක මාබගේ සාන්තුට් කණ්ඩායමේ පිටුපස පන්දු රකින්නන් අතර වර්තමානයේ
මැනවින් සියුම් දවා ගැනීම සිදු කරගන්න අයිරියව අපි දකිනවා. ඉතින් රෝහන් කුමාර මැනවින් ජයමාලිය පැත්තට එය දැවීමක් වශයෙන් සටහන් කර සමත් වෙනවා. කෙසේ වෙතත් ගාමිණී ක්‍රීඩකයනි දැන් බිඳවැටීම් සංඛ්‍යාව වැඩි. මේක නිසා ඔබ ධාවන පතේ සමග යද්දී තරගයේ සමග ඔබ එක්කාසු වෙන්න. ජයරත්න තරගයේ සමග යද්දී කූල් වෙන්න, කලබල නොවන්න. මන්ද අපි මේ තරගයේ සමග යා යුත්තේ කණ්ඩායමේ ක්‍රීඩකින් 16 දෙනා සමග සාකච්ඡා කරගමින්. ඔබ කලබල වෙන්න එපා පන්දුවේ වද්දී. මන්ද පන්දු එවීම මීටර් 12ක් දුර ඉඳගෙන එහෙම නැත්නම් සෙන්ටිමීටර් 12000ක් දුර ඉඳගෙන ඔබ එවන පන්දුව සමහර වෙලාවට ඔබ හරියාකාරව සමාවන 1200ක් දුර ඉඳ එවන ඒ පන්දුව ඔබ හරියාකාරවම යොමාගත යුතුමයි. මනාතරණීය ආදී ක්‍රීඩකයා ඉවර යන කෙටි පහරකට සුරාජ්‍යයි මේ කලබලය. සුරාජ්‍යයි මේ කලබලය. මෙවන් තරගවල ගහන්න ඕන පිටිකරුව යරත්න මම කියක සාන්තය ටික ඉක්මනට ගේමු. කඩළු වට ගැනීමේ ප්‍රතිශතය වේගෙන් ඉස්සරහට යනවා. ගාමිණී සිල්වා දැන් බිඳවැටීම් සංඛ්‍යාව මම හිතන්නේ 9ක්. මම 7ක් යද්දි තමයි කිව්වේ සාන්තයව ගේමු. මන්ද කඩළු යන තැන සාන්තයව තබාගෙන වැඩක් නැහැ. ඒ නිසා අපි තරඟ අතර යද්දි සාන්තයගෙන් වැඩක් ගන්නව නම් සාන්තයව මෙවන් පිටිවල මුල් 4ට 5ට ගේනවනම් මම හරි මාසයි. ගාමිණී අයියේ මන්ද ගහන පිටිකරුවෙක්ම ඉස්සරහින් ගෙනල්ලා ගහලා ඒ රිද්මයේ ප්‍රෙෂර් එක ප්‍රතිවාදීන්ට දෙන තැන සමහර වෙලාවට ඒ පීඩනය එන්නෙන් ඈත් වෙන්නේ අපේ තිබෙන දුර්වලතාවයන්. ඒ නිසා මේවා එල්ල පිටියට බහඳුනගත යුතුමයි. ක්‍රමක්‍රමයෙන් බිඳවැටීම් සංඛ්‍යාව සිදු වෙනවා වැඩි. රයිත ප්‍රසංග සුරේෂ් කුමාර ධාවන පතේ සමග ඉන්න මන්ද එකක් වැරදුනා කියලා වැටෙන්නට එපා. එල්ල ගහද්දී මම හැමදාම කියද්දී ඔයාට වරදක් වුණාට ඔයා වැටෙන්න එපා. මන්ද ඒ වරද ආයතනක ඔයාට හදන්නට පුළුවන්. ඔබ සමත් දක්ෂයෙක් නිසා කවිදු රජිත සුරේෂ් තරග සමග ඉන්න ජීවත් වෙන්න. මන්ද තාමත් පිටිය ගාමිණී සතු වෙනවා. ඉතින් තාමත් විනාඩි 37යි ගාමිණී නිම ශාන්ත ප්‍රියලාල් පිටිය බාර ගන්න තැන ඉන්නේ. ඔදම්මිට ගාන කෙනෙක් ගහන්න කප්පුඩුවක්. මේ ඔදම්මිට ගාමිණී සරසන මගේ කටුනායක ගමෙන් ඔදම්මිට ගාමිණීට ගෙනාපු ආකර්ෂණීය පිටිකරුවා මෙන්න කැටි පහරකට යනවා. රයිත ප්‍රසංග බස් කුමාර අපි කලබල නොවි. ජරත්න සමහර වෙලාවට මට හිතෙන දෙයක් තමයි සාන්තයිව අපි වැඩිපුර යටට ගන්නවා වැඩිදෝ. මන්ද කඩළු 9ක් වැටෙනකන් ඇයි අපි මේවා තියන් හිටියේ 4ක් 5ක් යද්දි ගෙනාවා නම් අවුතරග පාලනය කරනවා. දැන් වෙන්නේ ඔබට ඒ පාලනය අතට ගන්නට වෙනවා. චමින්ද ජයරත්න නිසා හදවත තබා ගන්න මේ තරගයේ සමග යද්දී ජයමාලියට ඉලක්කම් දෙකෙන් ඔබට ගිහිලා ගාමිණී අපි මේ පිටියේ 15ක් වගේ සංඛ්‍යාවට වඩා හිටගත්තොත් මේ තරගය හොඳ උණුසුම් තරගයක් වේවි. මම දෙපැත්තම පිටිකරුව ප්‍රබලව ගහනවා. දෙපැත්තම පන්දු රකින්න ප්‍රබලයි. විනාදරණීය චමින්ද ජයරත්න මෙන්න දොරවල පහරකට යන්නේ. ජයරත්නයි මේ කලබලය. මේක තමයි මම කියන්නේ. කඩළු වැටෙන්න එන කෙනාගේ ආත්ම විශ්වාසයේ බිඳවැටීම තමාගේ හදවතේ රෝපණය කරගත්තම පීඩනය පෙරලා ගාමිණී පැත්තට වැඩිපුර නැඹුරු වෙන ආකාරය මා දකිනවා. ඉතින් මේවට හේතු කාරණා මට දෙන්නට බෑ. ඔබම තමයි මේක ගැලවෙන්නේ කොහොමද කියන ඒ ටාගට් එක සොයාගත යුත්තේ. ඒ නිසා ටාගට් එක සොයන තැන ඉස්සෙල්ලාම ගන්න හදවතේ තිබෙන විශ්වාසය කියන දේ තමයි ඔබ පිටිට රැගෙන ආයුත්තේ. ඉතින් ශාන්ත ප්‍රියලාල් සමග බැඳෙන ක්‍රීඩකයා මේ පිටියේ රැකබලා ගන්න ශාන්තයව ආරක්ෂා කරගෙන පහරකට. ඉතින් සමහර වෙලාවට චමෝත්ගේ බිඳවැටීම ඒ වගේම අශාන් රන්දිකගේ බිඳවැටීම ධාවන පතේ තුල මේ තරගයේ හාත්පසින්ම වෙනස් වෙච්ච තියුණු වෙච්ච මහතවල් වශයෙන් මා දකිනවා. නමුත් සංජිත් සඳරුවන් පිටිය බාර ගන්න මොහොතක ඉන්නේ. සංජිත් සඳරුවන් ටීඑම් ආන්ද්‍රණීය කුලතුංග සිල්වා ගුණානුස්මරණ දෙවන තරගමාලාවේ අද දිනේ පළමු තරගයේ සමග ගාමිණී 17 බිඳිපෙටලා ඉන්න මොහොතේ සංජිත් සඳරුවන්ට වෙනවා මේ වගකීම හදවතේ තබා ගන්නට මෙන්න කෙටි පහරකට යන්නේ. සායිදාවකයා පළමු කඩීමේ සුරේෂ් කුමාර මෙන්න වේගයෙන් යනවා ආදරණීය සුභාශිෂ්ක යන්නේ දෙවන කඩීමට. මහඳුරට තරගයේ සමග යද්දී ශාන්ත ප්‍රියලාල් මම ආසයි බලන්න මේ පිටිය ඔබ අසමා වේගයෙන් එළියට ගැහුවොත් අපිට බාම වාසි. ඒක හදවතේ තබා ගන්න. මන්ද දැන් මේ පිටියේ අපේ බිඳවැටීම් සංඛ්‍යාව වැඩි. ඔයා මුල් 4ට 5ට ඇවිල්ලා වටේම බිම ගැහුවා නම් මම ආසයි බලන්නට. නමුත් ගාමිණී අයියේ කඩළු වැටිච්ච මොහතක
සාන්තයගේ මම අපේක්ෂා කරන්නේ කම්මගෝ චිකාගෝ සාන්තය ඔසවා ගහන්න යන්න. ඒක තමයි දැන් පිටියේ වෙන්නට ඕන දේ. මමද ඔබ පසුපසින් ඉන්න 5 දෙනා අතර ඉන්නේ සංජීත් සඳරුවන් පමණයි විශ්වාසයෙන් බිම ගන්න ක්‍රීඩකෙක්ට. එනිසා ඔයා එකක් දෙකක් ඔසවාගෙන අරවිය කුරේ හැඩය මේ පිටියේ වැඩිපුරම අතික්‍රමණය කරපු ඔබ මේ පිටියේ ලකුණු සොයාගත යුතු මාතක බලන්න ආස පහරක් යන්න පිටියෙන් ඔබටම පහරක්. මේක තමයි ශාන්ත ප්‍රේරණ මම ඉල්ලුවේ ඔසවා ගහන්න. ඔසවා ගැවුවොත් කරන්න බැරි ක්‍රීඩකෙක් නෙවෙයි ඔයා. ජයමාලියට මම දැක්කා ස්පෝර්ට් SL ටීවී ආයතනයේ ඊයේ දිනේ මොහොන පොතේ දානවා පෝස්ට් එකක් වීඩියෝ පටයක්. මේ ක්‍රීඩකයව හඳුනනවාද මොහු ගහන්නේ කොහෙටද? සාන්තය ගහන්නේ ජයමාලියට DRO තරගමාලාවේ මල්වතු හිරිපිටිය ආයෝජන ප්‍රවර්ධන කලාපයේ මූණතින් ඉස්සරහට ඒ ගහන පහර දැකලා බෞද්ධවිය කමෙන්ට් ලියනවා ඔදම්මිට ගාමිණී ශාන්ත ප්‍රේලාල් බව. ඉතින් ඒක තමයි සත්‍ය. හැබැයි සැබෑ නැත්ත තමයි ශාන්ත ප්‍රේලාල්ගේ මව් කණ්ඩායම උත්පත්තිය පූර්ණ ජනහිතය. ඒ මගේ කටුනායක මගේ ගමේ කණ්ඩායම. ඉතින් පිටෝනේ ඔදම්මිටට හදවතින් ආදරය කරන මිනිස්සු අතර ශාන්ත ප්‍රේලාල් ලාංකෙල්ල පිටියේ අත්විතිය ක්‍රීඩකෙක්. ඉතින් සංජීත් සඳරුවන් හදවතේ තමා ගන්න මේ තරඟය ඔබ ශාන්ත ප්‍රේලාල් සමග අල්ලගන්න මන්ද අඩු ලකුණු සංඛ්‍යාවක අපි ඉන්නේ. අඩු ලකුණු සංඛ්‍යාවක ඉන්නේ. අපි ලකුණු 15කට වඩා මේ පිටියේ ලකුණු කරගත යුතුමයි කියන විශ්වාසනීයත්වය ඔබ ගොඩ නගා ගන්න මම ආසයි. ඔබ කැලණිය ටෙස්ට් සංස්ථා පිටියේ ජාතික සූර සටිනේදී අයා ගහපු ඒ රිද්මයට පට්ටම ආසයි මම. මෙනාදුරේ සංජීත් එවර වටිනා පාරකට මේ සුරේෂ් කුමාර මෙන්න වේගෙන් සුරේෂ් කුමාර වේගෙන් යායුතු මාතක සුරේෂ් කුමාර මේක තමයි කියන්නේ. එකක් වැරදුනාට සැලෙන්න එපා. දෙවන අවස්ථාවේ ඒ පැත්තෙන් වරදින්න පුළුවන්. බලන්න කසුන්ගෙන් වරදිනවා, අශාන්ගෙන් වරදිනවා. අපේ ආදරණීය වමත් කසකරුවා ඒ තමයි ආදරණීය චෝටි ක්‍රීඩකයා. ආදරණීය මල් කැලුම් එයාටත් වරදිනවා. ඉතින් ඒක තමයි එල්ල ක්‍රීඩාවේ ස්වභාවය. මම හැමදාම කියන්නේ දක්ෂින් අතින් අත්තරදින් නොනං එල්ල ක්‍රීඩාවේ චමත්කාරයක් නැති බව ඔබ හඳවතේ තබා ගන්න. ඉතින් සමහර වෙලාවට කපිල චන්දනයව දකිද්දි මට මතක් වෙන්නේ ඇතිදා රැඟුවෙත් නෑ නැතිදා හැඬුවෙත් නෑ ආදරණීය කපිල චමින්ද මහත්මයා. ඉතින් සැබවින්ම ජසිතාවත්ත ගම්මානේ ආදරණීය සුන්දර චරිතයක්. ඉතින් ශාන්ත ප්‍රේලාල් යන්න අල්ලගෙන නොවේ ඔසවාගෙන ගහන්න මේ පිටියේ. දැන් අල්ලලා ගහලා වැඩක් නැහැ. මන්ද මා විශ්වාස කරන්නේ ශාන්ත ප්‍රේලාල් ඔසවාගෙන කොහෙන් ගැව්වත් ඔයාට මේ පිටිය පන්නන්න පුළුවන්. එනිසා ඔයා විශ්වාසයෙන් ගහන්න ගාමිණී ක්‍රීඩකයනි ගහන්න පුඩියක් ම්‍යාදරණීය ශාන්ත ප්‍රේලාල් ප්‍රනාන්දු යන්න පිටියෙන් එළියට. මේක තමයි ආත්ම විශ්වාසය. ඉතින් උදම්මිට ගාමිණී ක්‍රීඩකයනි ගාමිණී අයියේ මේ කෑ ගහන්නේ අවුරුදු 7මාරක් පුරාටම ඔයාලට ගාමිණී වෙනුවෙන් දෙන පට්ට ආදරයට. හැබැයි මේ ආදරයට අකුල් හෙලන ඕන තරම් මිනිස්සු උදම්මිටත් ඇති ලංකාවේ හැමතැනම ඇති. හැබැයි මම ප්‍රතිපත්ති ගරුක නිවේදකෙක්. හැමදාමත් එල්ල පිටියේ මම ගාමිණී ක්‍රීඩකයන්ට පවා ප්‍රසිද්ධියම තමයි විවේචනය තිබෙන්නේ මගේ. තනින් තන මම කියන්න යන්නේ නැහැ. ඒ මගේ හැටියක්. ඉතින් එල්ලවලදී අපි ඉගෙන ගත යුත්තේ එල්ල තරග වදින්නේ කණ්ඩායම් දෙක ක්‍රීඩකයෝ 30 දෙනා පමණයි. අපිට තිබෙන්නේ අවුන්ට ඇඩ්වයිස් එකක් දෙන්න මේ පිටිය තුල කරන දේවල් කියන්නට අතීතයේ කරපු වික්‍රමයන් පෙළගස්වන්නට අපිට ලැබිච්ච අවස්ථාව තමයි මේ කමෙන්ටරි එක. එහෙම නැත්නම් ඇනවුන්ස් කිරීම, නිවේදකත්වය ලබා දීම. ඉතින් මිනාන්තරණීය සංජීත් සඳරුවන් ආය විශ්වාසයෙන් ගන්න තලවිලදී සාන්තාන පුදබිමේදී 2018 අප්‍රේල් 1 වෙනිදා දැක්ක සංජීත්ව බලන්දාසයි මම. ඒ තමයි ආදරයට කියන්නේ තැපලා යන්න විශ්වාසයෙන් මෙන්න කැටි පහරකට දමා ගසන්නට උත්සාහ ගන්නවා සුරේෂ් කුමාර. ඔබ ඉම්මු සුරේෂ් ඔබ ඉම්මු. හොඳයි. අදම්මිට ගාමිණී ක්‍රීඩකයනි බලන්න කොල්ලගේ මොරාල් එක. සුරේෂ් කුමාර කියන්නේ කරුංගා චෝල එක්ස්ප්‍රස් පටබැඳි නාමය මම උට දුන්නේ. අහුවෙන්නේ කරුංගා චෝල උදෙන් මොන්දලෙන්. හැබැයි ඔදම්මිට ගෑවිලා අවුරුදු 4ක් බලන්න කොල්ලගේ තිබෙන නිහතමානීකම. අහු හැමදාමත් අහුට අමාරු නම් කලින් කියනවා අනේ අසංකායේ මට chance එකක් දෙන්න බෑ.
එවන් ප්‍රතිපත්තිකරු කෙල්ල කෙනෙක් සුරේෂ් කුමාර මම පට්ටම ආදරේ මේ මුන්දන ආදරණීය තරුණයට අවතරම් මෙල්ලේ වලින් හදවතින් බැඳිච්ච කෙනෙක්. ඉතින් සාන්ත අවයි අයයි ආදරේ සංජිතෝයි මේ තරඟය අල්ලගන්න කියන්නේ ඔයා ගහන්න ඔසවා කැමති පැත්තක් ඔයා ගහන්න ඔසවා මම ආසයි මන්ද ඔයා ගහත්තේ ජයමාලිය ක්‍රීඩකයේ එහෙම දිව යන්නේ මා ස්ථිරව දන්නවා මන්ද ඔයා කොහෙන් ගහයිද කියලා මටවත් කියන්නට බෑ. ඊතරම්ම එල්ලපිටියේ සටන් කාමියා එවර පිටියෙන් අපට යන පහරක් යන්න වේගෙන් ආදරණීය ශාන්ත ප්‍රියලාල් අනේ උදම්මල ගමන ක්‍රීඩෙන් ගහන්නක අප්පුඩියක් සුමන මාමේ සමහර පට්ටමේ පාවෙනා මෙයාලට කියලා අප්පුඩියක් ගස්ස ගන්න. මම මේ යටි උගරලේ වෙනකන් කෑ ගහලා මේ මොරාල් එක හදන්නේ මං වෙනුවෙන් නෙමෙයි. ඔයාලගේ ස්කෝර් එක සමහරට ජයමල් ටාගට් එක අභියෝගයක් දෙන්නයි. ඒ නිසා අන්න අප්පුඩිය දෙන්න. අප්පුඩිය තමයි වටිනාකම. 1968 කොට සුමලපාල සොයිසා නිර්මාණය කරපු ධම්මිට ගාමිනිය මේ යන්නේ 58 වන වසර. ඉතින් අදම්මිට ගාමිනිය ජාතික කිරුළල් 4ක අවසන් මහතරග වලට ගිහිල්ලා සුරතාවයන් 3යි. ඒ අනුසුරතාවයයි අවුන් සැබවින්ම ලංකාවේ අද්විතීය බ්‍රෑන්ඩ් එකක් තියාගත්තේ එල්ල කණ්ඩායමක්. ඉතින් ඒ අතරින් මෙන්න ආදරණීය සුරේෂ් කුමාර් ධාවනපතේ තුල එද්දී සංජීත් සඳරුවන් අල්ලගන්න ඔයා ශාන්ත සමග මේ තරගය අල්ලගන්න සංජීත් මා විශ්වාස කරන අදම්මිට ගාමිනියේ පට්ටම විදිහට බිම ගහන ක්‍රීඩකයා ඔබයි. ආදරණීය සංජීත් මෙන්න වටිනා පහරක් සුරේෂ් ඔබ ඉන්න රසාංග ඉන්නේ මෙතනනේ වර්තමානයේ ජයමාලියේ හැරොම් ලක්ෂ ක්‍රීඩකයෝ දෙන්නෙක් ජයමාලට හම්බ වෙනවා. එකක් රසාංග අනිත් එක අපේ ආදරණීය ඉසංක ලක්මාල්. ඉතින් මේ දෙන්න තමයි ජයමාලි වර්තමානයේ හැරොම් ලක්ෂ 2. පිටරෝණි අපි එල්ලවල මට අවුරුදු 47යි. පට්ටම විදියට අපේ ටෙම්පරාදු වෙලා තිබෙන ක්‍රීඩකයෝ ගැන. ඉතින් අපි දන්නවා උන් හැරෙද්දී ඔවුන්ගේ ප්‍රබලතාවයන්. ඉතින් ජයමාලිට වර්තමානයේ ජයග්‍රහණයේ ප්‍රතිශතය වින් ප්‍රතිශතය ලබා දෙන නෙට් රන් රේට් එක ලබා දෙන ආදරණීය දක්ෂ දෙන්නෙක් අවුන් සතු වෙච්ච වර්තමානයේක අශාන්ගේ ආගමනයත් බොහොම ප්‍රශංසනීයයි. ඉතින් මිනාදරේ ශාන්ත ප්‍රේලාල් ආය දෙක ගන්නට ආසයි ආය බලන්න ආසයි මිනාදරණීය ඔදම්මිට ගාමිනිය වෙනුවෙන්ම එල්ලපිටියේ කරග වෙනස් කරන ආදරණීය ශාන්ත ප්‍රේලාල්ගේ පහර මෙන්න වටිනා පහරකට රයිතම සංඝ ඔබ ඉන්න යන්න එපා රජිත ඔබ ඉන්න මන්ද රජිත මෙහෙම කෑ ගහලා කියන්නේ පරිස්සම් සහගත වෙන්න මන්ද ජයමාලිය ටාගට් එක පේස් කරලා සයි එක තුනට දෙන්න මේව ඔයාලට වඩා අපිට දැනෙනවා මේ පිටිය කුඩායි සමහරට ඔයාලා උපක්‍රමයට අසු වුණොත් සමහරට හොඳම දේ අපෙන් ඈත් වෙන්න පුළුවන් ගාමිණී අයියේ. ඉතින් මේවා හැමෝටම ඇඩ්වයිස් දෙන්න බෑ මෙහෙම. මන්ද එල්ලවල අපි දැන් මට අවුරුදු 47යි කියද්දි ගාමිණී මම එල්ල ගහන්නේ අවුරුදු 17. ඉතින් අවුරුදු 30ක් එල්ල සමග ජීවත් වෙච්ච මට එල්ල ගැන ආයේ නොතේරෙන පැත්තක් නැහැ. ඉතින් එල්ල වලට පට්ට මාතෘ නිසා තමයි නිවන් කට්ටවල් අපි එල්ල පිටිය කන්නේ. ඉතින් සංජීත් සදරුවන් යන්න විශ්වාසයෙන් මේ තරගය අල්ලගෙන එල්ලීගෙන පාලනය කරමින් යා යුතු මහතක මෙන්න ආකර්ෂණීය පහරක් රජිත ප්‍රසංග ඉන්න හවු වෙන්න පවපක්කම වලට සාමාන්‍ය රෝහන් කියන්නේ පට්ටම සට කපටියෙක්. හැබැයි අවු සැබවින්ම නියතමානී එල්ල ක්‍රීඩකයෙක්. කෙටන් මහත්මයා එහෙම නේද? රෝහන් කුමාර කියන්නේ පට්ටම ගෙඩිය මට මතකයි පාතිමා ගහද්දී මම කාර් එකේ රෝහන්ලා ගෙදරට රෝහන්ව දාන් ගිය අතීතයක් මට මතක් වෙන්නේ රෝහන් ඊතරම්ම නිහතමානී එල්ලවල අතීතේ කාර් එක අවුරුදු 6ක් පාතිමාට ක්‍රීඩකයෝ හොයද්දී මේ ලංකාවේ මා නොගිය තැනක් නෑ කාර් එකේ ක්‍රීඩකයෝ සොයාගෙන ඒ ගිය අතීතයන් වල මට ලැබිච්ච සුන්දර ක්‍රීඩකෙක් තමයි රෝහන් කුමාර. ඉතින් වර්තමානයේ ජයමාලියේ නායකත්වය දක්වා එන්නට ඔහු සමත් වෙනවා. හැබැයි ඔහු ඉන්නේ කොහෙද දන්නවද? කඳවලයි තිමිරිගස් කටුවයි අතරමැද. ඒක තමයි සැබවින්ම කොච්චිකඩ බල ප්‍රදේශේ. ඉතින් ආදරණීය ජේෂ්ඨයා ත්‍රිදපසංග සිල්වා ඔයා පිට අතර ගද්දි මට මතක් වෙන්නේ වයිමහින්දලාල් සිල්වව ජයන්ත අමරසිරිව මන්ද අතීතයේ පටන් ගාමිණී සරසබෝ ආකර්ෂණ පිටිකරුවා ඔබ ඉම්මු සුරේෂ් ඔබ ඉම්මුද සුරේෂ් ඉන්න සුරේෂ් ඉන්න එපා මන්ද තාප්පේ නිසා
රකින්න පිළට බොහොම වාසී රශ්මි පිටියේ. මිටෝනි ආ රශ්මි ගැන මම කිව්වා 2008 දී. රශ්මි ලංකාවේ වැඩිපුර මිනිස්සු දැනගෙන හිටියේ නෑ. මම රශ්මි වේදිකින්ට අතීතයේ කිව්වා ජනක ලක්මාල් සුනේත් තෙරන්ද අතීතයේ සුනේත් තෙරන්දගේ හොඳම කාලේ දුවපු හොඳම කාලේ තමයි රශ්මිය පාතිමා සමග සෙමි ෆයිනල් තරග ගන්න කැලණියේ. එදා මම සජීවී පාතිමා සමග ඉන්නවා. ඉතින් පාතිමාට වඩා ලකුණක් පසුපසින් හිටපු රශ්මිය දෙවන නිමේදී පාතිමාව ලකුණු දෙකට සීමා කරලා රැකපු රැක්ක තමයි අදටත් මේ අවුරුදු 20 ගාන පුරාටම ජාතික කිරුවල් පහක වුන් අවසන් මහ තරග වලට එන්නට සමත් වෙන්නේ එකම ගමකින්. ඒක තමයි උන්ගේ බ්‍රෑන්ඩ් එක. මිලාන්ත්‍රිය සාන්ත යන විශ්වාසනීය පහරකට උඩ පන්දුවකට නමුත් බිම වැදුනාදෝ කෙසේත් ඉදිරි කලාපයෙන් අහන්නටම වෙනවා. විනිශ්චයකාරතුමනි ඔබ ගිහිල්ලා අහන්න මන්ද අපිටත් ගලප ගන්න බෑ. හැකිනම් කැමරාවෙන් බලන්නට එපා. මන්ද කැමරාවෙන් බලන්න අවස්ථාවක් දෙන්නත් එපා. මන්ද සජීවීකරණ ආයතනයක් ඉන්නේ සාමාන්‍යයෙන් මේක ලෝකෙට පෙන්වන්න. වෙන නිවේදකයන් කියන්නේ ඕක පෙන්වන්න සජීවියකින්. මම කියන්නේ පෙන්වන්න එපා. විනිශ්චයකරුවන් තීන්දුව කරන්න ඉදිරි පෙළේ ඉන්න අයගෙන් අහලා. මන්ද ඒක තමයි බොහොම වටිනාකම. ඉතින් මම හිතන්නේ ඉදිරි කලාපේ මම හිතන්නේ රශ්මි ප්‍රේක්ෂකයන්ගෙන් අහන්නට ඇති. ඔව් සැබවින්ම ඔහු ලබා දෙනවා ඒ විශ්වාසනියත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එල්ලවලදී මෙන්න මේවා තමයි ප්‍රශ්න නොවන්නට හේතු කාරණා ඔබ හදවතේ තබා ගන්න. ප්‍රශ්නයක් වෙන තැන අනේ ලයිව් එක බලන්න, රිප්ලයි බලන්න කියලා මේවා ප්‍රශ්න කරාම තමයි ප්‍රශ්න උඩුදුවන්නේ. හැබැයි මම ගත්තටම කිව්වේ නෑ ලයිව් එක බලන්න එපා. අහන්න ඉස්සරහින් ඕ ප්‍රේක්ෂකයන්ගෙන්. හැබැයි සාමාන්‍යයෙන් මම එල්ල තරම් කරද්දී නම් මම විනිශ්චයකාරයෙක් අතරේකම හරි දෙපැත්තෙන් හරි දාන්න උත්සාහ කරන්නේ මෙන්න මේ ප්‍රශ්න निराකරණය කරගන්නට. ඒවා මගේ හදවතේ තියෙන දේවල්. මන්ද පිටියක මේ ඉන්න තුන්දෙනාට ඈත සිදුවෙන දේ සමහර අවස්ථාවන් වල හරියට නිරීක්ෂණය කරගන්න බෑ. ඒ නිසා තමයි අපි සහායට සාමාන්‍ය විනිශ්චයකරුවන් ගන්න. ඉතින් ආදරණීය නිරෝෂ් ඉදිරියට ගිහිල්ලා අහනවා. මම හිතන්නේ අහන්නේ විශ්වාසවන්ත මිනිස්සෙකින් රශ්මි ගමේම ප්‍රේක්ෂකයන්ගෙන්. ඒ නිසා මම හිතන්නේ වසන්ත ජයලත් අයියාත් දකින්නවා අපේ WJ live වසන්ත අයියේ මම හිතන්නේ ලංකාවේම සමස්ත තරගම අද දිනේදී අවලංගු වෙන තැන මම දැක වසන්ත ජයලත් අයියා හිට හේන මුල්ල සූර්යා තරග පිටියක පෝස්ට් එක දාලා. නමුත් වර්ෂාව නිසා ඒ තරග මාලාව ඉදිරියට යනවා. ඉතින් මිටෝනි මේ සජීවීකරණ ආයතන කරට කරන කාලයකට මත්තෙන් සමස්ත ලංකාවේම තරඟ තමන්ගේ ජංගම දුරකථනයේ සජීවී ලබා දුන්නේ ආදරණීය වසන්ත ජයලත්. ඉතින් වසන්ත ජයලත් මහත්මයාත් අපි දකිනවා. දැන් බිඳවැටීම් සංඛ්‍යාව 11යි, ලකුණු සංඛ්‍යාව 11යි. ශාන්ත ප්‍රේලාගේ ඒ ප්‍රබල පහර ආකර්ෂණීය පන්දු රැකීමක් වශයෙන් මා දකිනවා. සංජිත් සඳරවන් දැන් මම බෙන් ඉල්ලන්නේ ආයේ බලන්න දෙයක් නෑ සංජිත් ඔය ඔසවා ගහන්න. මන් දුවට ඔසවා ගහන්න පුළුවන් පිටිකරුවෙක්. ඔයා එහෙම ගහලා පෙන්නපු පිටිකරුවෙක්. ඒ පළවිලදී ඒ කැලණියේදී අපේ වටිනා මිනින් දෙක මම ආසකඩ දෙක ගහන්න දෙන්න ආදරණීය සංජිත් මෙන්න එවර යන්නේ ඇතුළතින් පහරකට. බෝලේ වැඩි. සංජිත් ඔබ ගත්ත බන්දුව වැඩි. දැන් බෙදවැටීම් සංඛ්‍යාව 12යි. බෙදවැටීම් සංඛ්‍යාව 12යි. රයිට අවසන් 4 දෙනා try කරගන්න තව ලකුණු 4ක්. 4ක් ආවොත් ටාගට් එක 16යි. ඒ නිසා අමිල ඉන්නවා, කවිදු මදුෂාන් ඉන්නවා, ඒ වගේම සුරිදපසංග සිල්වා ඉන්නවා, හංස රන්නේ ඉන්නවා. හංස දවා ගැනීමක් සිදු වුණා කියලා යටට යන්න එපා. ඔයා පිටත අතර අරන් එන්න ඉස්සරහට. ගැරඩට කියන්න අයියේ මම ගහලා දෙන්නම්. මගෙන් වෙච්ච වරද හදනවා නම් ඔයා ගහලා දෙන්න වෙනවා. ඒ නිසා ගන්න පිට අතර බය නැතුව ගැරඩට කියන්න මම ගහන්නම් කියලා. මන්ද තරඟ තුල වරදක් වෙලා ඔබ නිහඬව පස්සට ගියොත් ඔයා එන්න දුර්වල වෙනවා. ඒ නිසා ඒ තත්ත්වය මග හරවා ගම්මු. ඉතින් ආදරණීය අමිල එන්නේ අමිල රොෂාන් මෙතෝනි ජපානයේ ඉඳලා ඇවිල්ලා කොල්ල වැඩ පෙන්නවා. නාගොඩ ලින්ටන් පිටියේදී ඒ තමයි ආදරණීය කෝපියවත ජයශ්‍රී පන්දු දෙකට දෙකක් ගහපෝ දිනන්න දෙකක් ගහපෝ අමිල රොෂාන්ගේ ආකර්ෂණීය පහරක් බලන්න ආස පහරක් එදා නාගොඩ ලින්ටන් පිටියේ ගැව්වා සමානයි. ඉතින් අමිල රොෂාන් මේවට කියන්නේ ජන්මයෙන් මේන හැකියාවන්. සැබවින්ම අමිලගේ පරම්පරාවම එල්ල ගහපු මිනිස්සු ධම්මිට වෙනුවෙන්. ඉතින් අමිල ජපානයේ ඉඳලා ඇවිල්ලා මම හිතන්නේ මාස 4ක් නිවාඩුව තුළ ඉඳගෙන අවගාමිනිය සමග රැඳෙනවා. හැබැයි අපි අමතක කරන්නේ ඔදම්මිට ගාමිනිය ලංකාවේ එල්ල ගහත්තේ ඔදම්මිට ගාමිනිය පසුපසින් යෝධ හෙවණලි
වැඩිපුරම ඉන්නේ ඉතාලියේ, ඩුබායි රාජ්‍යයේ, ජපානයේ, එහෙම නැත්නම් එංගලන්තේ. ඒ ආදරණීය මිනිස්සුන් අපි ආදරෙන් මතක් කරනවා. විශේෂයෙන්ම ජානක සොයිස, රංගන සොයිස, මේ සොයිස පරම්පරාව ආදරෙන් මතක් කරනවා. ඒ වගේම දිනේෂ් සරවින්ද, ඔදම්මිට ගාමිණී පේජ් එක කරන ඇඩ්මින් ශානකව, ඒ වගේම හිටපු භාණ්ඩාගාරික ලලිත් චන්දනව අපි ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඩුබායි රාජ්‍යයේ වර්තමානයේ ඉන්න රොෂාන් කුමාරවත්, ජාතික සුර රොෂාන් කුමාරවත් අපි ආදරෙන් මතක් කරනවා. ඉතින් හංස යන්න විශ්වාසනීය පහරකට මෙනාසිරන්න මෙන්න වේගෙන් යායුතු මොහතක සුරාජ්‍ය ප්‍රසංග මෙන්න හංස මම කිව්වේ එකයි එන්න විශ්වාසය තමයි අවශ්‍ය. වරදක් වෙලා පස්සට ගියාම ඔබේ විශ්වාසය බිඳ වැටෙන්නට පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට මට මතක් වෙනවා හංස අත්තට මුත්තට වැන්දට පව් නැත, මාමට නැන්දට වැන්දට පව් නැත, අයියට අක්කට වැන්දට පව් නැත, මවුනට වැන්දට කදිමට පින් නැත. ඒ නිසා එල්ල ගහද්දී හැම විටම ජේෂ්ඨයන්ට ගරු කරන්න එල්ල ක්‍රීඩාව බොහොම සුන්දරයි. මිතුරනි, එල්ලවලදී මා තාමත් නිවේදකත්වයේ ඉගෙන ගන්න නිවේදකෙක්. මා කවදාවත් කියන්නේ මා ප්‍රවීණ නිවේදකෙක් කියලා. මා තවමත් නිවේදකත්වයේ ඉගෙන ගන්නවා. ඉතින් ආදරණීය අමිල රොෂාන් ආයන්න විශ්වාසයෙන් ආසයි දෙක ගන්න ජපානයේ ඉඳලා ආපු අමිලගේ වටිනා පහර මෙන්න ගැටි පහර මෙන්න සුරේෂ් කුමාර ඔබ යන තැනද සුරේෂ් කුමාර අවසාන මොහොතේ ගැලවුණා නම් එක පට්ට. හැබැයි සුරේෂ් ඔබ ඇද වැටෙනවා ලිස්සා. කරන්න දෙයක් නෑ ගාමිණී කොල්ලනේ ගහන්න පුඩියක්. කොල්ල ප්‍රබල උත්සාහයක් ගත්තා. ලිස්සා පාදය හසුරු නොවන්නට කොල්ල බල්ටිය ගහනවා. කරන්න දෙයක් නැහැ. මේක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. ඉතින් ගාමිණී 13 දෙනෙක් බෙද වැටෙනවා. හරි නේද ගාමිණී? 13යි. බොහොම වටිනා තරගයක්. මම අපට දුන්නු ටාගට් එක තමයි 15කට වඩා යන්න. ඉතින් 3 දෙනාට තව දෙකක් ගහගත්තොත් 16ක ටාගට් එකක් හම්බ වෙනවා ජයමාලියට. මිතුරනි, ගාමිණී ජයමාලි මගේ කාලේ තරඟ 26 වන තරඟය මේක. තරඟ 25ක් ගහද්දි ජයමාලියයි ගාමිණියයි තරඟ 13ක් ගාමිණිය දිනද්දී තරඟ 12ක් ජයමාලිය දිනා තිබෙනවා. මේවා සත්‍ය වාර්තා. ඒ වගේමයි ඔදම්මිට ගාමිණිය ලකුණු 239යි මේ තරඟ 25 සාමාන්‍ය දල වේගය 9.56යි. ඒ වගේම ජයමාලිය තරඟ 25ට ලකුණු 207ක් ගහලා සාමාන්‍ය වේගය 8.25යි. මේවා සත්‍ය තොරතුරු හැමදාමත් සෑම තරඟයක්ම මගේ පරිගණකයට මා තුල් කරනවා. ඉතින් විනාදරණීය හංසෙරන්න යන විශ්වාසනීය පහරක් කැපෙන පහරකට අල්ලන අවස්ථාවක් ලැබෙවිද වාසනාවක් නොවේ. ඒ ප්‍රබල පහරේ තිබිච්ච හැකියාව දැන් උදම්මිට ගාමිණී තවත් එක් ලකුණක් එනවා. 14යි. තව ලකුණු දෙකක් අබ 3 දෙනා සොයන්නට අබ ඉස්සරහට යන්න මන් දෙල්ල කියන්නේ අවනිශ්චිතයි. මිතුරනි, මම කෑ ගහනවා වගේම ජයමාලියෙන් කෑ ගහන 3 දෙනෙක් ඉන්නවා. අපේ ආදරණීය මහේෂ් ජයසිරි මහත්මයාගේ ආදරණීය පියා. ඒ වගේම අපේ ප්‍රබල සමීර, ඒ වගේම අපි ආදරණීය ඩෙන්සිල්. ඉතින් ජයමාලිය යන්න ඕනම පිටියක මේ හඬවල් තුන අපි දකිනවා. ඉතින් හංසිරන්න යන විශ්වාසයෙන් මේ පිටියේ ලකුණු කරගත යුතු මහතක වෙන්න කෙටි පහරකට ඔබ ඉම්මු හංස ඔබට පුළුවන් මේ පිටිය තරණය කරන්නට. කවිදු මදුෂාන් හදවතේ තබා ගන්න බණ්ඩිරිප්පුව ලුණුවිල නොවේ බණ්ඩිරිප්පුව මොන්ටිකාලෝ පිටිය. ඔය අවසානයේදී ගහපු ලකුණු 3 එදා ඒ පිටියේ ඒ ගහපු පෙළහැර පාම අද මේ පිටියේ 3ක් නෙවෙයි 2ක් ගහලා දුන්නොත් ඒක බොහොම වටිනවා. ඒ නිසා හදවතේ තබා ගන්න. ඉතින් හිරෝෂ් අවසන් 3 දෙනා ඉන්න ගාමිණියේ හිරෝෂ් අවසන් 3 දෙනා ඉන්න තැන මම සමහරවට ඔබට දෙන්නම් උපදේශක්. දාවකින් නිතරම කියන්නේ හිතාමතා පන්දු මැද්ද ගත්තොත් ලකුණ අවීර වෙනවා. කැන්සල් වෙනවා. මේක විනිශ්චයකරුවන් අනිවාර්යයෙන්ම අවසන් 3 දෙනා අතර ඉඳ කියන්නට ඕන දෙයක්. මන්ද නිවේදකෝ මේවා අපි එල්ල ක්‍රීඩාවේදී කියා දී යුතු දේවල්. ඉතින් විනාදරේ තුසිත ප්‍රසංග සිල්වා එන්නේ. තුසිත ප්‍රසංග මේ 2000 ජාතික කිව්ල ඔදම්මිට ගාමිණී දිනප්ති හිටපු නායකයා මෙන්න කෙටි පහරකට යන්නේ කෙටි පහරකට. මම හිතන තුසිත ප්‍රසංගයි මේ කලබලය. ඔබ මේ පිටියේ ගහපු පහරවල්
අද වගේ මතක් වෙන්නේ අර ඉදිරි කලාපේ අට්ටාලිය ගහලා තිබෙන කොළපාට කැනපි එකක්. ඒ කැනපි එක ළඟින් ඔයා ගන්න සමාන්තර පහරවල් පට්ට විදිහට මේ පිටියේ ගහපු ක්‍රීඩකයෙක්. හැබැයි ඔයා කවේට ගියාම ඔයාට මතක් වුණේ නැහැ. මටත් අමතක වුණා කවේට යන්න කලින් ඔක පොඩ්ඩක් කියා දෙන්නට. නමුත් සුසිතයි ඔයා මේ මොහොතේ ගැසිය යුතු පහරක් නොවේ. ඉතින් කවිද මදුෂාන් කවේට යද්දි පිට අතර ගන්න පළමුවෙන්ම විශ්වාසය. කවේට ගිහිල්ලා ඔයා විශ්වාසයෙන් අර එදා මොන්ටිකාලෝ පිටියේ කරපු වික්‍රමය ඔයා ගහන පහරවල් කැලණියට සංස්ථා පිටියේ හරස් කලාපයේ තිබෙන තට්ටු දෙකේ ගෙට උඩින් ගහපු පහරවල් මට මතක් වෙනවා. ඉතින් කවිද ඔයාට පුළුවන් මේ පිටියේ ඔයාගේ පැත්ත ඒ විශ්වාසනීය පැත්ත ප්‍රබලව ඔසවා ගහන්න බය නැතුව ඔසවා ගහන්න කොතරම් සුලන් තිබ්බත් ඒ සුලන් කපොල්ල කපාගෙන ඔයාගේ මේ පහර මේ රශ්මි පිටිය වර්ණවත් කරාවි කියන විශ්වාසය මගේ යටිහිත කියන තැන බලන්න ආස පහරක් කවිද මේවට කියන්නේ ඔයාවම අධ්‍යයනය කළා තියෙන මේට වඩා ඔයා මම මීට වඩා අධ්‍යයනය කළා තිබෙන්නේ ගාමිණී ඒකයි මම කිව්වේ කැලණිදි කොල්ලා ලෙජ්ජකේ තට්ටු දෙකේ ගේට වඩා උඩින් ගහනවා. ඉතින් එහෙම ගහපු ක්‍රීඩකෙක්ට ඇයි ගහන්න බැරි මේ පිටියේ? ඒක තමයි කවේට ගියාම මං කොල්ලට දුන්නේ මොලේට. සමහර වෙලාවට අපේ එල්ලවල නිවේදකෙක් වුණාම මම හැම විශ්සෙම දෙන්න ඇඩ්වයිස් එකක්. ඒ ඇඩ්වයිස් එක හදවතට ගන්න මිනිස්සු සමහර පිටිවල පට්ට සාර්ථකයි. ඒ අතරින් ශාන්ත ප්‍රියලාල් අපේ රෑන්කින් වල අංක එක බලන්න මිත්‍රෝනි අවුරුදු 7මාරක් පුරාටම ඔදම්මිට ගාමිණී අපේ ඇඩ්මින් හදනවා රෑන්කින් එක වර්ගීකරණය ශාන්ත ප්‍රියලාල් අභිභව යන්නට තාමත් සමත් වෙලා නැහැ ගාමිණී තරුණ ක්‍රීඩකයෙක්. ඉතින් මේ අභියෝගය තරුණ ක්‍රීඩකයෝ ඉස්සරහට එනවා නම් මේ රෑන්කින් වල ඔබ හැමදාමත් ඔබේ පිත්තේ ලකුණු වැඩි කරගන්න. ඒ වැඩි වෙන තැන තමයි අපේ ඉතාලියන් ඇඩ්මින් ශානක ඔබට ලකුණු එක්කාසු කරලා ඔබට දෙන්න පොයින්ට්. ඉතින් මේ සියල්ලම වසර අවසානයේ සාදයේදී ඔබට වටිනා තෑග්ගකට හිමිකම් කියන්නට ඒක හේතු කාරණාවක් වෙනවා අපේ වසර පුරාම දක්ෂතාවයන්. ඉතින් කවිදු මදුෂාන් මමායය කියන්නේ සුළඟේ වේගය ඔබට එරෙහි වුණත් ඒ රැවීමට ඔබ අභියෝග කරන්න ඒ හුළඟට මන්ද ඒ අභියෝගය ජය ගන්නට ඔබට පුළුවන් බව මා විශ්වාස කරනවා ආකර්ෂණීය පහරක් බලන්න ආස පහරක් ඔදම්මිට ගාමිණී මේ කවිදු මදුෂාන් පිටරණි ඔදම්මිට ගාමිණී වෙනුවෙන් දැන් විනාඩි 62ක් කෑ ගැව බොහොම අමාරුවෙන් හැබැයි මම ගෙදරින් ගෙනාවු ඔණු වතුර බෝතලයට පින් සිද්ධ වෙන්නට ඒතරම්ම සෙම ආන්දරණීය SLI බුද්ධික මල්ලි ඔණු වතුර එකක් ගෙදරින්ම ගෙනාවේ ඔයා දන්නවනේ ට්‍රේන් එකට මම පට්ට ආසයි කෝල් වලට පට්ට අකමැති හැබැයි මේ ඔණු වතුර එකෙන් මගේ වොයිස් එක බොහොම අමාරුවෙන් මම බැලන්ස් කරන් ඉන්නවා ඉතින් එල් ලෙවල්ට අපි පට්ට විදියට මහන්සි වෙනවා මිත්‍රවරුනි හැබැයි සමහරවිට එල් ලෙවල මුහුණු පොතට ගියාම ඉතින් කතා කරන්නට දෙයක් නැහැ මම වැඩිපුර මුහුණු පොත පරිහරණය කරන්නේ වර්තමානයේ මන්ද මගේ account එකේ 5000ක් හිටියා හැබැයි මාව හැක් කරා හැක්කරු කෙනාට තිබුණ එකම දේ තමයි ඒ 5000 එල් වලට දෙන පණිවිඩය නැති කරන්නට. ඉතින් සැබවින්ම එල් වලට අපි පණ වගේ ආදරේ මිනිස්සු ඉතාලි රන් කුසලානේ කල්වාස්යා ප්‍රතිශාන කරනව ලංකාවේ එල්ලේ රැල්ලක් ඇති කරා ඒ රැල්ල පසුපස ගිය බෝයිතාල මිනිස්සු වටිනා තරගමාලාල් වර්තමානයේ ලංකාවට දායාද කර තිබෙන බව ආදරෙන් කියතන කවිදු මදුෂාන් එවර ඔබ යන්නේ අපරීක්ෂාකාරී පරණම කන්දේ ජලන පන්දුව වැඩි කෙසේ වෙතත් මේ ක්‍රීඩකයා මම හොයපෝ මා ඉල්ලපු ලකුණු දෙක ගහ දුන්න ගාමිණී අයියේ පට්ට සතුටුයි කවිදු මම හිතන්නේ මම කවිදුව දකින්නේ අප්‍රේල් 21 තමයි කවිදුව ගාමිණී වෙනුවෙන් අන්තිමට දැක්කේ හැබැයි මාසයකට පස්සේ ඇවිල්ලා කවිදු තමාගේ රිද්මයට ආයෙ එනවා මේක තමයි ගමේ කම අතහරින්න එපා කවිදු මන්ද එල්ලවල අදම්මිට ගාමිණී කියන්නේ නියතමානීය බ්‍රෑන්ඩ් එකක් ඒ නිසා බොහෝ දුරට හංසිරන්‍ය සැබවින්ම ඔදම්මිට ගමෙන් ඔබව මම ඔදම්මිට ගාමිණීට ගේන තැන ඔබව මම කලින් දැකලා යෝජනා කරා ඔබ ගාමිණීට ගන්න ජේෂ්ඨ පිළට ඒතරම්ම වටිනා ක්‍රීඩකෙක් වෙන ආකර්ෂණීය පහරක් නමුත් ප්‍රබල පන්දු රැකීමක් ජයමාලිය විශිෂ්ට පන්දු රැකීමක් විතරනේ ඔදම්මිට ගාමිණී ක්‍රීඩකින් 16 දෙනා විනාඩි 66ක් තුළ මේ දැන් බිඳ වැටෙන තැන ලකුණු පූර්ව 17ක ඉලක්කයක් ලැබෙනවා ජයමාලියට
ඉතින් මිත්‍රෝනි මම කලිනුත් කිව්වා ගාමිණිය ලාංකෙල්ල පිටියේ ජයග්‍රහණයේ ප්‍රතිශතය විනින් රන් රේට් එක වැඩිපුරම තියාගත්ත ක්‍රීඩා පිටිය තමයි කෝපියවත්ත ජයශ්‍රී පිටිය අංක 1. අංක 2 වන පිටිය තමයි මේ අපිතරක වදින ජොෂ්ටාවත්ත රශ්මි පිටිය. මේකේ ජයග්‍රහණයේ ප්‍රතිශත 68%ක්. ඒ වගේම අදම්මිට ගාමිණිය ලංකාවේ වැඩිපුරම ජයග්‍රහණයේ ප්‍රතිශතය වැඩිපුරම දිනාගත්ත 3 වන ක්‍රීඩා පිටිය තමයි මාටාගොඩ පොදු ක්‍රීඩා පිටිය මගේ කාලේ. ඉතින් අදම්මිට ගාමිණී ක්‍රීඩකයන් 16 දෙනාම බිඳ වැටෙනවා. ලකුණු 16කට 17 ඉලක්කයක් ලැබෙනවා. ඉතින් ආයේ ආන්දරේ මතක් කරනවා 2014-15 ශ්‍රී ලංකාවේ සම්මේලනයේ තරග සංවිධායක වශයෙන් මම ඉන්න කාලේ මේ එළ සම්මේලන නිලදරුවන් අතර ඉහළින්ම හිටපු නැසී ගිය ටී.එච්. කුලතුංග සිල්වා ආදරණීය ශාන්ත සිල්වාගේ පියා. ඉතින් හොඳ විනිශ්චයකරුවෙක් හොඳ නිවේදක මහත්මයෙක් එතුමල්ලා දිහා නිවේදකත්වයේ ඉගෙනගත්ත බොහොම ගුණාංග අපි දිනාගත්තේ එතුමල්ලාගේ දිහා බලාගෙනයි. ඉතින් කුලතුංග මහත්මයා මාත් සමග බොහොම ලෙන්ගතුයි. ඉතින් මගේ කාර්යකේ අනන්තවත් අතීතයේ එතුමාව දාගෙන ක්‍රීඩා පිටිය වලට ගිය අතීතය අද වගේ මට ශ්‍රී කපිල මහත්මයා ආදරණීය වගේ ආදරණීය නිබිතිතුමා තවත් කවදත් ඉල්ල ක්‍රීඩාව තුළ හඳුනාගත්තු ඒ වගේම කලාතුරකින් හමු වුණත් හිතමත් දක්ෂ නිවේදකයෙක් සංවිධායකවරයෙක් හැටියට මම ඉතාමත් ස්තුතිපත් වෙනවා. හොඳයි. කුලතිංග සිල්වා අනුස්මරණය කරමින් ජසිතාවත රශ්මි ක්‍රීඩා සමාජයේ බේබඩ සිව්කොණ්ඩෙල්ලේ තරගමාලාව අද ඉතාමත් උත්සවාකාරයෙන් පවත්වනවා. මේ නිශාන්තගේ පියා මේ ආදරණීය නිවේදකතුමා නිශාන්තගේ පියාගේ අනුස්මරණය තමයි ඉතාමත් වටිනා සේවයක් ඉටු කරපු මහත්මිය කුලතුංග සිල්වා කියන්නේ. එතුමාගේ අනුස්මරණය සූර්තා කුසලානි සඳහා මේ පවත්වනු ලබන්නේ. හොඳයි අද රශ්මි කණ්ඩායමට ආරාධනය කිරීම පිළිබඳව තරගමාලාව මේ පිළිබඳව අපගේ අවංකාද විශ්වවිද්‍යාලය සිරිහතුන් චුතුව සතුටේ පිරට අපටවා. දැන් අද තරගයේදී කාසි වාසිය දිනාගත් රෝහන් කුමාර ජයමාලි කණ්ඩායම ආසරාවත් රියාමකෝන් ආරාධනය කෙරුවා. උදම්මෙට ගාමිණී පිළඩ හොඳයි ඔවුන් ලකුණු 16ක් ලබා ගන්නකොට ජයමාලි කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතාවයත් ප්‍රයෝජනෙට ගනිමින් ලකුණු 16ක් ලබාගෙන ප්‍රබල අභියෝගයක් ලබා තිබෙනවා මේ රශ්මි ක්‍රීඩා පිටිය තුල. හොඳයි බලමු. දැන් ආරම්භක පිටිකරුවයි සූදානම් වෙන්නේ සක්ලක්මාල් ආදරණීය එල්ලේ ක්‍රීඩකයා. හොඳින් පිට හතුරා ගන්නට ඔබගේ දිශාව හොඳින් තිබෙනවා. සක්ලක්මාල් පන්දු පිරිනමන්නේ රෝහන් කුමාර කණ්ඩායමේ වත්මන් න්‍යාමකයා. වෙන පන්දුව ලබා දෙනවා. එල්ල කරන පන්දු ප්‍රහාරය යනවා පන්දුව ක්‍රීඩා පිටියේ. මතට සීමාවෙන් ඉක්මම යනකොට දාවකයා පළවෙනි කඩුව දෙවෙනි කඩුව තෙවන කඩුව පසු කරමින් ජයපරාජ සීමාව පසු කරන මෙන්න ආරම්භක ලකුණු එකතු කර ගන්නවා. මේ වෙනකොට මතට රශ්මි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් තිදෙනා තමයි මතට යෝෂන් ප්‍රමුඛ විරිසුරු මඩුල්ලක් අඳවාගෙන තිබෙනවා රශ්මි කණ්ඩායම. හොඳයි හොඳ විනිශ්චයක් ලබා දීමට දැඩි බලාපොරොත්තු වෙ සිටිනවා. විනිශ්චය තමයි මට අසිරු කාර්යයක් කොහොමද වැදගත් වෙන්නේ විනිශ්චය. ඒ වගේම අපේ අෂාන් ප්‍රනාන්දු ඇවිල්ලා ඉන්නවා විදේශගත වීමේ අනතුරුව මම හිතන්නේ මේ මුල්ම තරගයේ හැටියට මේ දින දෙකකට පෙර ආතුවයි ශ්‍රී ලංකාවට පැමිණියේ. අෂාන් ඉන්නවා ඊටමත් අශෝක් ප්‍රනාන්දුගේ වැඩිමල් සොයුර අෂාන්ව ඊටමත් ආදරේ මතක් කරනවා මචට්ට ස්වරූපෙත් වෙනසක් ඇති කරගෙන අදත් තියෙනවා ක්‍රීඩා පිටියට ජයමාලිය පිටිපෙ. දැන් සෝදානම් වෙනවා නුවන් පිටෝ ආරම්භක වමතින් පිටිකරුවා හැටියටයි සඳහන් කරන්නේ නුවන් පිටෝ. ඊටමත් වටිනා කියන ක්‍රීඩකයා ජයමාලිය ඔසවා තබූ ක්‍රීඩකයා. පන්දු ලබා දෙන්නේ කණ්ඩායමේ යාමකයා රෝහන් කුමාර. හොඳයි සහාය දාමකයා හැටියට එන්නේ දුමින් දස්සංක සිල්වායි. දාමන සහායට එකතු කරගන්නේ අද. හොඳයි නුවන් පිටෝ එල්ල කරන පන්දු ප්‍රහාර යනවා මම හිතන්නේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩකෙ සිටින පන්දුව රැක ගන්නට පන්දුව රැක ගන්න ඇත්ත වශයෙන්ම ඉතාමත් වේගයේ සීමාව මම හිතන්නේ ඒ තරම්ම නුවන්ගේ පන්දුව ඒ තරම්ම වේගවත් වුණේ නැහැ. පන්දුව ඉතාමත් පහසුවෙන් රැක ගන්නවා. හොඳින් පිට හසුරා ගන්නට තියෙනවා. වමතින් පිට හසුරන ක්‍රීඩකයා මම දැක්කා. උදම්බිට ගාමිණී ක්‍රීඩකයා ඉතාමත් හොඳින් පිට හසුරාගත්තු ක්‍රීඩකයා. වමතින් පිට හසුරන ක්‍රීඩකයන්ට පාරාදීසයක් වී තිබෙන ක්‍රීඩා පිටියේ ප්‍රථම කඩුල්ල බිඳ වැටෙනවා. මම හිතන්නේ නුවන් පිටෝගේ ප්‍රබල කඩුල්ල බිඳ වැටෙනවා. සජීවී විකාශනය ලබා දෙන මේ ආයතනයටත් විශ්වතිවත් වෙනවා.
දසෝදානම් පන්දුර පාරෙල්ල කිරීම සඳහාද නිමිෂ් මයිතන් ප්‍රමාද මිල තමයි පැමිණිලා ඉන්නේ කැමාලි කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා. දසෝදානම් වෙනවා මීළඟ පිටිකරුවට ආරාධනය කරන්න. මීළඟ පිටිකරුව සෝදානම් වෙනවා පන්දුර පාරෙල්ල කිරීම සඳහා. කාවින්ද ප්‍රනාන්දු කාවින්ද තමගේ දිශාව හොඳින් තිබෙනවා. ඒ දිශාවේ තමයි ලකුණු තිබෙන්නේ කාවින්ද. දාවකයා හැටියට එනවා ඔෂෙන් අක්මිපඩ දාවකයා. පසු පන්දුරක් ඉනවා ගාමිණී අරුණ. දසෝදානම් වෙනවා. අතිත ප්‍රසංගත් ඉන්නවා පන්දුරක් ඉනවා. ඒ වගේම චමින්ද ජයරත්න සාන්ත පියලාල් වෙන පතුව එල්ල කරනවා කෙටි පන්දුවක්. පළවෙනි කඩුවෙ නතර වෙන්න ඕනේ. පළවෙනි කඩුවෙ නතර වෙනවා ඔෂෙන් අක්මිපඩ. ඒ කාවින්ද ප්‍රනාන්දු විදිවි. දසෝදානම් පන්දුර පාරෙල්ල කිරීම සඳහා මීළඟ පිටිකරුවාට කපෙට කැඳවාගෙන ජයමාලි කණ්ඩායම තරග 46කට මුණ දීලා අවසන් කරලා තිනවා. තරග 35ක් ජයග්‍රහණය කරද්දී තරග 11ක් පරාජයට පත් වෙලා තිබෙනවා. තරග 46යි තරග 35ක් ජයග්‍රහණය කරලා තරග 11ක් පරාජයට පත් වෙද්දී සූරත 7යි අනුසූරත 1යි සමසූරත 1යි වැඩිම අපේ රන් රේට් එක අපි තියලා තියෙන්නේ ඇල්බර්ට් ටැම්පියරිස් ක්‍රීඩා පිටිය. ඒ තරම් වාසනාව ලැබූ ක්‍රීඩා පිටියක් ජයමාලි පිළ. දසෝදානම් පන්දුර පහරෙල්ල කිරීම සඳහා වෙන ආකාරයෙන් පන්දු ලබා දෙන්නයි සෝදානම්. සංකලක්පාල් තමගේ නිවැරදි පහරෙල්ල කරන්න ඕනි. සක දිශාව හොඳයි. සක වාසනාවන්ත ක්‍රීඩකයා සංකලක්පාල් වෙන පන්දුව මේ ආකාරයෙන් ලබා දෙන්න ඉල්ලීමක් කරනවා. වෙන පන්දුව එල්ල කරනවා පන්දු ප්‍රහාරය යනවා පන්දුව පළවෙනි කඩුවේ දෙවෙනි කඩුවේ ක්‍රීඩකයන් දෙදෙනෙක් නතර වෙලා ඉන්න අවස්ථාවක දැන් සෝදානම් වෙනවා. පන්දුර පහරෙල්ල කරන්නට තවත් ක්‍රීඩකයෙක් කැඳවා ගන්නට රෝහන් කුමාර කැඳවන ක්‍රීඩකයා බලමු. රෝහන් කුමාර කැඳවන ක්‍රීඩකයා බලමු. මීළඟ පිටිකරුව හැටියට ජයමාලි පිළේ ප්‍රබල කඩුල්ලක් පිට වැටුණා නුවන් පිටුව ලකුණු නොලබා. දැන් කැඳවා ගන්න ක්‍රීඩකයා මීළඟ පිටිකරුව හැටියට කැඳවනවා. තුමින් දසක සිල්වා කැඳවනවා. වේගවත් පන්දු බාර කරන්න වේගවත් පිටිකරුවා. තුමින් දසක සිල්වා. ධාවන සායට එකතු කර ගන්නවා. නදීක ජයමහා. වම්පතින් පිට හසුන ක්‍රීඩකයන්ට පාරාදිශක් තිබෙන ක්‍රීඩා පිටියේ දෙවි ගියාල් නුවන් විටෝ ලකුණු නොලබා ඔබේ අඩුපාඩු සපුරා ගන්නට ඕන. තුමින් දසක සිල්වා ඕනට වඩා කපහැරීම අවශ්‍ය නැහැ. ලකුණු තිබෙන්නේ මේ ක්‍රීඩා පිටියේ ඒ දිශාපි. මෙන්න සූදානම් වෙනවා. පන්දුර පාරෙල්ල කිරීමට. පිට පත්තුව. කෙටි පන්දු ප්‍රහාරයක් එල්ල කරනවා. දෙවි යනවා තුමින් දසක සිල්වා. සාර්ථක පහරක් එල්ල කරන්නට හැකියාව උදා කරගත්තේ නැහැ. දෙවෙනි කඩුල්ල බිඳ වැටෙනවා. ලකුණු 1යි ලබාගෙන තිබෙන්නේ. කඩුළු 2යි බිඳ පැටලලා තිබෙනවා. මේ තත්ත්වය විනාශ කරන්න ඕන දුමින්දා සංක සිල්වා සාර්ථකව පන්දුර පහර එල්ල කරන්නට හැකියාව උදා කරගත්තේ නැහැ. අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණේ දුමින්දා සංක සිල්වා තැබි යනවා. දසූදානම් වෙන්නේ මීළඟ පිටිකරු අඩකපෙට කැඳවාගෙන එන්නට. දසූදානම් වෙන්නේ මීළඟ පිටිකරු හැටියට අඩකපෙට කැඳවාගෙන එන්න. මමතින් පිටහසුන ක්‍රීඩකෙන් දෙදිරික් තැබි යනවා. තවත් තිදිරෙක් ඉන්නවා වමතින් පිටහසුන ක්‍රීඩකයන් බලමු මොකද වෙන්නේ කියලා. ලකුණු 17යි අභියෝගය. අභියෝගය 17යි. හොඳයි දසූදානම් පන්තුර පහර එල්ල කරන්නට කැඳවා ගන්නවා. නදීක ජයමහව කැතපටපා මේ ක්‍රීඩකයන් දෙදෙනාවත් මුදා කරගෙන ලකුණකට හිමිකම් කියන්නට වාසනාව උදා කරගමු. ජයමහ නදීක ජයමහ කඩුළු දෙකක් බිඳ වැටලා තියෙනවා. ප්‍රබල කඩුළු දෙකක්. ඒ තමයි නුවන් පිටුවේ කඩුල්ල. ඒ වගේම දුමින් දසකගේ කඩුල්ල බිඳ වැටෙනකොට දැන් සූදානම් නදීක ජයමහ හොදින් පිට හසුරා ගන්න ඕන ක්‍රීඩා පිටිය. මෙන්න සූදානම් පන්දුර පාරෙල්ල කරන. දැබි යනවා නදීක ජයමහ. ඒ වගේම දුමින් දසංක සිල්වා හරියාකාර පිටේ හතුරාගත්තේ නැහැ. දවටාගත්තේ නැහැ පත්තුව. කඩුළු 3ක් බිඳ වැටෙනවා එක ලකුණකට. මේ තත්ත්වය වෙනස් කරන්න ක්‍රීඩකයන් කැඳවන්නට ඕන රෝහන් කුමාර. මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. මේ ක්‍රීඩකයන් මුදා කරගන්නට බැරි නොහැකිව ක්‍රීඩකයන් දෙදෙනෙක් තැබි යනවා. මේ අවස්ථාව අවස්ථා කරගන්නට ඕන. මම හිතන්නේ
තවත් ක්‍රීඩකින් 13 දෙනෙක් ඉන්නවා සටන්ගාමී එල්ලේ කණ්ඩායමක් කේන්මුල්ල ජයමාලි පිළ. දැන් කැඳවා ගන්නවා. මේ විදේශගත වීමෙන් අනතුරුව මේ දින දෙකකට පෙර ආතුව ශ්‍රී ලංකාවට පැමිණි හෂාන් ප්‍රනාන්දු අශෝක් ප්‍රනාන්දුගේ වැඩිමල් සොයිරා අද ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගත්තා. සාර්ථක පිටිකරුවෙක් හෂාන් ප්‍රනාන්දු මෙන්න පන්දුව එල්ල කරන පන්දු ප්‍රහාරය සාර්ථක ප්‍රහාරයක් ක්‍රීඩා පිටියෙන් මයිතට්ටේ අනන්තයටම යනවා පන්දුව. දාවක එන්න නදීක එන්න ලකුණක් තිබෙනවා. ලකුණ අවසන් වෙනකොට ලකුණු දෙකයි කඩළු තුනක් පිට වැටලා තිබෙනවා. ලකුණු දෙකයි කඩළු තුනක් පිට වැටලා තිබෙනවා. මේ තප්පය ක්‍රමයෙන් රැගෙන යන්නට පුළුවන් හැකියාව තිබෙන කණ්ඩායමක් පෙරලිකාර කණ්ඩායමක් කේමුල්ල ජයමාලි පිළ 2025 තරග 46කට මුහුණ දීලා තරග 35ක් ජයග්‍රහණය කරද්දී තරග 11ක් පරාජයට පත් වෙද්දී සූරතා 7යි අනුසූරතා 1යි සමසූරතා 1යි නසූදාලා පෙරවා සංකලක්මල් ආරම්භක පිටිකරුව හැටියට මේ වසර තුල ඉතාමත් හොඳ වටිනා සේවයක් ඉටු කරපු ක්‍රීඩකයා ආරම්භක ලකුණ මේ වෙනකොටත් ලබා දීලා හමාරයි. සංක ලකුණ තිබෙනවා ක්‍රීඩා පිටියේ හොඳින් පිට හසුරා ගනිමු. මෙන්න පන්දුව එල්ල කරන පන්දු ප්‍රහාරය යනවා. පන්දුව මයිතන්නේ ක්‍රීඩා පිටියේ යන්න දාවකයා පළවෙනි කඩවුම දෙවෙනි කඩවුම තෙවන කඩවුම පසු කරනවා. වටේ දැන් හමාර කරන්නේ අශෝක් ප්‍රනාන්දු වෙන්න තෙවන ලකුණයි වාර්තා වෙන්නේ. දැන් ලකුණු 3යි දැබින් 3යි. දැන් ක්‍රමත් ක්‍රමයෙන් එන්නට ඕන. දැන් ක්‍රමත් ක්‍රමයෙන් යන්නට ඕන. පිටිකරුව යන්නට ඕන ක්‍රීඩා පිටි. නැසූදානම් වෙන ක්‍රීඩකයා බලමු. ප්‍රබල කඩළු 3ක් අපේ විද වැටුණා. ඒ තමයි නුවන් පිටු මමත් පිත්තහසුර ක්‍රීඩකයා. ඒ වගේ දුමින්දා සංක සිල්වා මමත් පිත්තහසුර ක්‍රීඩකයා. ඒ වගේම දැබි ගියා නදීක අද ඉන්නවා මයිතට්ටේ සන්දීප ඉන්නවා නිමේෂ් ඉන්නවා ප්‍රමාදයෙන් අනතුරු පැමිණි ක්‍රීඩකයන් හැටියට මා දකින්නේ. දැන් සූදානම් පන්දුවට පාරෙල්ල කිරීම සඳහා මේ තමයි රෂාංග මේ තමයි ඉල්ලේ සූර්යා 2025 තරගමාලාව කීපයක ඉල්ලේ සූර්යා හැටියට ජයමාලියට ජයග්‍රහණ එකතු කරපු සුපිරි තරුව සුපිරි එල්ලේ ක්‍රීඩකයා. දැන් සූදානම් වාසනා තිබෙන වාසනාවත් ක්‍රීඩකයා පන්දු ලබා දෙන නලි සුරංගයි මෙන්න පන්දුව කෙටි පන්දුවක් යන්නේ දාවක යන්න නතර වෙන්න ඕනේ දෙවෙනි සීමාවට එකතු වෙලා ඉන්නවා. දසෝදාන පෙරබා බීලංග පිටිකරුවා ඉෂංක ලක්මාල් ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ ගොඩනැග වූ ක්‍රීඩකයා නුවන් පිටුව දැබී ගියා. ඔබේ වගකීම බාරගෙන හොඳින් පිට හසුරා ගනිමු ඉෂංක ලක්මාල්. කඩළු 3ක් විද පැටලා තිබින්නේ අපි. මේ වෙනකොට හොඳ සාර්ථක ලකුණකට හිමිකම් කියන වාසනාව උදා කරගනිමු ඉෂක් ලක්මාල්. ඔබේ දිශාව හොඳයි. මේ ක්‍රීඩා පිටි පන්දු ලබා දෙන්නේ නලින් සුරංගයි ජ්‍යෙෂ්ඨ ආදරණීය ක්‍රීඩකයා. එල්ල කරන පන්දු ප්‍රහාරය යනවා මං දන්නේ ක්‍රීඩකෙ සිටිනවද පන්දුව රකින්නවද? ඔව් පන්දුව රැකගෙන තිබෙනවා. පන්දුව රැකගෙන තිබෙනවා. දැවි යනවා මේ අවස්ථාව වෙනකොට ඉෂක් ලක්මාල් වටිනා කියන ලකුණු දෙකක් ලබාගෙන කඩුල්ල පිට පැටෙනවා. දසූදාන පීළඟ පිටිකරු අඩක් අපිට කැතබාගෙන ඉන්නට. කැතබාගෙන ඉන්න ක්‍රීඩකයා බලමු. මීළඟ පිටිකරු හැටියට. රෝහන් කුමාර ආරාධනය කරන්නේ තවත් සාර්ථක පිටිකරුවෙකුට ආරාධනය කරනවා පන්දුවට පහරෙල්ල කිරීම සඳහා. පන්දු පිරිනමන්නේ ජ්‍යෙෂ්ඨ ආදරණීය ක්‍රීඩකයා නලි සුරංග. පන්දු රකින්න උදම්පිට ආදරණීය උදම්පිට ගාමිණී පිළ. දැන් සූදානම් පන්දුවට පහරෙල්ල කරන්නට. කාවින්ද ප්‍රනාන්දු කාවින්ද වේගින් පිට හසුරා ගන්නට ඕන තමන්ගේ දිශාව තිබෙනවා. හොඳින්. කාවින්ද හොඳින් පිට හසුරා ගනිමු. ලකුණු තිබෙනවා මේ ක්‍රීඩා පිටියේ. පන්දු ලබා දෙන්නේ නලින් සුරංගයි ජ්‍යෙෂ්ඨ ආදරණීය ක්‍රීඩකයා. දාවන සායට එකතු වෙනවා ඔෂින් අක්පිපඩ දාබකයා. හොඳින් කාවින්ද ලකුණට යන්නට ඕන කාවින්ද ප්‍රනාන්දු. එල්ල කරන පන්දු ප්‍රහාරය මයිතන් ක්‍රීඩා පිටියේ සීමාවෙන් ඉක්ම බයන ආකර්ෂණීය දක්ෂ පන්දු ප්‍රහාරයක් එල්ල කරනවා කාවින්ද දැඩි වේලාවකින් අනතුරුව මේ සිව්වෙනි ලකුණ වාර්තා කරගන්නවා හේමුල්ල ජයමාලි පිළ. දැන් සම්බන්ධ තත්ත්වයට යන්නේ ලකුණු 4යි තැබීම් 4යි. ලකුණු මේ වේගය අරගෙන යමු අපි. මොකද ලකුණු 17යි අභියෝගේ. මේ වේගය අරගෙන යන්නට ඕනි. දැන් සූදානම් වෙනවා. මේ තමයි
රසාංග සුපිරි තරුව වයබින් අපට හමු වෙච්ච ආදරණීය සුපිරි තරුව දැසූදාන බෙදබා පන්දු ලබා දෙන්නේ ලාලි සුරංග සාය දාමකයා දුමින්ද සංක සිල්වා මෙනසූදාන බෙදබා කුලතුංග සිල්වාගේ දෙවෙනි අනුස්මරණ සූරතා කුසලානේ සඳහා පවත්වනු ලබන එල්ලේ සැනකෙළිය වටිනා සේවයක් ඉටු කරපු කුලතුංග මහත්මයා ආදරේ මතක් කරනවා අපි මේ දෙවෙනි අනුස්මරණ දෙවෙනි වසර බෙද පන්තුව එල්ල කරන උඩ පන්දුවක් කේඩකේ සිටිනවා පන්දුව යට කිසිනවා කේඩකෙන් පන්දුව යට ඔව් පන්දුව යනවා ක්‍රීඩා පිටියේ සීමාවෙන් ඉක්ම බෑන පන්දුවක් කැඩියන මා දකින්නකොට මෙන්න රසාංග ලකුණ ආරම්භක ලකුණ එකතු කරනවා රසාංග ආරම්භක ලකුණ එකතු කර ගන්නවා ප්‍රබල කඩළු 12ක් ඉන්නවා තව අවසාන දක්වා සඩන්කාමි කණ්ඩායමේ හේන්බුල ඡයමාලි පිළ මේ වසර තුල වාසනාව ගෙන දුන් කණ්ඩායමක් ඡයමාලිය ශ්‍රී ලංකාවේ වැඩිම තරග ගණනාවකට මුහුණ දීලා 46යි ජයග්‍රහණය 35යි පරාජය 11යි ඒ වගේම සූරතා 7යි අනුසූරතා 1යි සමසූරතා 1යි ඇල්බර්ට් ක්‍රීඩා පිටිය බර්ණවත් කරපු කණ්ඩායම හේන්බුල ඡයමාලි පිළ සහනගම ක්‍රීඩා පිටිය බර්ණවත් කරපු කණ්ඩායම හේන්බුල ඡයමාලි පිළ දැන් සූදානම් වෙනවා පන්දර පාර එල්ල කිරීමට කාවින්ද හොඳයි කාවින්ද තමන්ගේ දිශාව එල්ල කරනවා කෙටි පන්දු ප්‍රහාරයක් ඔව් නතර වෙන්න ඕනේ දැන් සූදානම් වෙනවා ඊළඟ පිටිකරු අඩකපිට කැදවාගෙන එන්නට රාන් කුමාර ආරාධනය කරන්න බලමු කොයි ක්‍රීඩකයටද කියලා දැන් සූදානම් පන්දර පාර එල්ල කරන්න කැදවා ගන්න ක්‍රීඩකයා බලමු අහස් කුස වැසි බලාකුලෙන් පරබීනවා. කොමන මුත් අපි ප්‍රාර්ථනා කරන්න ඕන මේ තරගමාලාව අවසන් කර ගැනීමේ පාක්ෂය අපට උදා වෙන්නට කියලා. දැන් සූදානම් පන්දුර පහරෙල්ල කිරීම සඳහා කැඳවා ගන්න ක්‍රීඩකයා. රෝහන් කුමාර ආරාධනය කරනවා. ඒ ආරාධනය කරන්නේ නෙත්පිකටයි ආරාධනය කරන්නේ අද ඊටම සුවිශේෂ උඩ පන්දුවක් රැග්ගත්තේ නෙත්පික. ඒ තමයි සාන්ත පියලා ලකුණු 4ක් ලබාගෙන ඉන්න විට අසීරු උඩ පන්දුව රැගගත්තේ නෙත්පික. නෙත්පික තමන්ගේ වේගවත් පහර එල්ල කරන්න ඕන ලකුණ අවශ්‍ය කරන මොහොතක බලාපොරොත්තු සහගතව කැඳවාගෙන තිබෙනවා මේ නවයෝන් ක්‍රීඩකයා නෙත්පික ඔබට සුපුරුදු පහර එල්ල කරන්න ඕන ඔබට සුපුරුදුයි කියන පහර එල්ල කරන්න ඕනේ ලකුණ තිබෙනවා මේ ක්‍රීඩා පිටියේ මේ රස්පි ක්‍රීඩා පිටියේ මේජෝ සිටාපත් ජාතික එල්ලී සූර්යයන්ගේ ක්‍රීඩා පිටියේ මෙන්න සූදානම් වෙනවා පත්තුව ලබා ගන්නට ප්‍රස්තාවිකපත් වුණා දැන් මයිතට්ටේ අශෝක් පඩාදු ආපසු යනවා දාබන ආරම්භක ස්ථානයට දැන් සූදානම් වෙනවා මෙන්න පත්තුව එල්ල කරනවා පන්දු ප්‍රහාරය දැවි යනවා මේ අවස්ථාවේ කොට ඇත්තේ නෙත්පික සාර්ථක උඩ පන්දු රැකීමක් උදම්බිට ගාමිණියේ සුවිශේෂ උඩ පන්දු රැකීමක් දක්ෂ උඩ පන්දු රැකීමක් දැවි යනවා නෙත්පික දැවි යනවා අවාසනාවට තමත් කඩුල්ලක් බිඳ වැටෙනවා හොඳයි දැන් සූදානම් ඊළඟ පිටිකරු අඩකපිට කැඳවාගෙන ඉන්නට කැඳවාගෙන එන ක්‍රීඩකයා බලමු ඊ තමයි ඉසංග ලක්මාල්වයි කැඳවන්නේ ක්‍රීඩා පිටියට ලයිරු රෂාංගවයි කැඳවන්නේ ලයිරු රෂාංගවයි කැඳවන්නේ සුපිරිතරෝ වයිබිට අපට හැමගෙච්ච ආදරණීය ඉල්ලේ ක්‍රීඩකයා ලයිරු රෂාංග හොඳින් පිට හසුරා ගනිමු උඹගේ දිශාව තිබෙනවා හොඳින් දිශාව හොඳින් තිබෙනවා එල්ල කරන පන්දු ප්‍රහාර යනවා පන්දු ක්‍රීඩා පිටියේ සීමාවෙන් ඉක්ම බෑන ආකර්ෂණීය දක්ෂ පන්දු ප්‍රහාරයක් එල්ල කරන්නේ ඒ තමයි රසාංග ලයිරු රසාංගයි
දැන් කාවින්දම කැඳවන්නේ. කාවින්ද වේගපත් පිටිකරුවා. පිට කාවින්ද එල්ල කරන්න උඩ පන්දුවක් ලබා දෙනවා. කාවින්ද තම අසීර උඩ පන්දුවක් අමාත් දැවි යනවා. කාවින්ද ඇත්තවතෙම තමන්ගේ ප්‍රහාරය තමන්ගේ දිශාවට එල්ල නොකර ඇයි මේ දිශාව විනාශ කරන්නේ? කාවින්ද වටිනා කියන ලකුණු දෙකක් එකතු කරලා දැන් දැවි යනවා කාවින්ද පඩාවතු. එක ලකුණයි ලබාගෙන තිබෙන්නේ කාවින්ද පඩාවතු. දැවි යනවා මේ අවස්ථාව වෙනකොට. හොඳයි තවත් ක්‍රීඩකින් 10 දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා. හොඳ තරගයකට යන්නට පුළුවන්. අපි ජය පරාජය කෙසේ වෙතත් තරගයක් බවට පරිවර්තනය කරන කණ්ඩායම හේබුල ජයමාලි පිළ. පන්දු ලබා දෙන්නේ නලින් සුරංගයි රයිරු රස්සාංගයි ක්‍රීඩා පිටින්. රයිරු රස්සාංග හොඳින් පිට හසුරා ගනිමු ක්‍රීඩා පිටියේ රයිරු පුතයි මේ ඉන්නේ ක්‍රීඩා පිටියේ. වයිබින් අපට හමු වෙච්ච සුපිරි තරුව වෙන සූදානම් වෙනවා පන්දුර පහර එල්ල කරන්න. උදම් පිට ගාබිනි පිළ ප්‍රබල කණ්ඩායම ජාතික එල්ලිස්වරයන් බවට පරිවර්තනය වෙච්ච කණ්ඩායම. අසංක සංජීව ඉන්නවා. ආදරණීය නිවේදකතුමා දැවි යනවා. ඇත්තෙන්ම දැඩි බේලාවක් ඉඳලා වෙනස් පැත්තකට යොමු කරනකොට දැවි යනවා වටිනා ලකුණු දෙකක් ලබාගෙන ලයිරු රස්සාංගත් මේ වෙනකොට දැවි යනවා. 7 වෙනි කඩුල්ල විද වැටෙනවා. සම ක්‍රීඩකින් 9 දෙනෙක් ඉන්නවා තරගය අරගෙන යන්නට. රෝහන් කුමාර හොඳින් තරගය අරගෙන යන්නට ක්‍රීඩකයන් යොමු කර ගන්නට ඕන. හොඳයි. වර්ෂාව වැඩි හැලෙනවා ක්‍රීඩා පිටියට. සුළු මොහොතකටමයි තද තරගය නතර කරනවා. යලිත් ආරම්භ කරන සෝදානම් කරලා තිබෙනවා ප්‍රධාන තීරකතුමා. දැන් පන්දුර පහර එල්ල කරන විදේශගත වූ ක්‍රීඩකයා අශෝක් ප්‍රනාන්දුගේ බැලිබල් සොයන අශාන්ත් ප්‍රනාන්දු විදේශගත වුණා මේ ක්‍රීඩකින් 4 දෙනෙක්. ඒ තමයි අශාන්ත් ප්‍රනාන්දු, සුරංජන් මහේෂ්, සමීර සම්පත්. ඇත්තෙන්ම තමගේ දිශාව වෙනස් කරුවා අශාන්ත්. දිශාව වෙනස් කරුවා අශාන්ත්. ඊතර ඇත්තෙන්ම අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙනකොට මෙතන සිට විස්තර ගතලය ගෙන යනට ආරාධනය කරනවා ඩෙන්සිල් නිවේදක මහත්මයාට. හොඳයි. හොඳයි බොහොමත්ම ස්තුතියි. චෛත්‍යවත් රශ්මි කණ්ඩායම සංවිධානය කරන දෙවැනි අනුස්මරණ තරගමාලාව කුලතුංග සිල්වාගේ දෙවැනි අනුස්මරණ තරගමාලාව තමා සංවිධානය වෙලා තිබෙන ක්‍රීඩා පිටිය තුළ එහෙමනම් කාශ්‍යවස්ය දිනාගත්තු උදම්මිට ගාමිණී ලකුණු 16ක් ලබාගෙන මේ ක්‍රීඩා පිටිය තුළ පිළිතුරුවීම ජයමාලියට පෙරලා බාර කරද්දී මේ වෙන විට ජයමාලි කණ්ඩායමේ ක්‍රීඩකයන් හරියටත් දැවි යනවා. මේ වෙන විටත් තාමත් මම හිතන්නේ හොඳ ලකුණු සංඛ්‍යාවක් තුල නෑ. ජයග්‍රහී ඉලක්කය ලකුණු 17ක් අවශ්‍ය වෙනවා මේ ක්‍රීඩා පිටිය තුල ජයග්‍රහණයට. තවත් හරියටම ලකුණු 11 පස්පස ජයමාලිය සිටින ක්‍රීඩකයන් 8 දෙනෙක් සමග බලමු ක්‍රීඩා පිටියට පුංචි වර්ෂාවක් ඇදහැරෙනවා. කෙසේ නමුත් තරගය රශ්මි කණ්ඩායම ඉතාමත් හොඳින් සංවිධානය කරලා තිබෙනවා මේ තරගමාලාව. වර්ෂාව කෙසේ වෙතත් මේ තරගමාලාව මම හිතන්නේ හොඳින් අවසන් කිරීමට උන් සූදානම් වෙනවා. එහෙමනම් කැඳවාගෙන යන ආකාශ ප්‍රනාන්දු ලකුණු ලබා දැවි යනවා. දැන් දෙවියන් සංඛ්‍යාව වැඩි වෙනවා. රෝහන් කුමාර ජේෂ්ඨ පිටිකරුවන් දෙන්නෙක් අපි අරගමු වඩ කවිය තුළට. ජේෂ්ඨ පිටිකරුවන් දෙදෙනෙක් අත්වල බඳ ගන්නට ඕන. මේ තරගය තුළ යමක් කරනවා නම් මන්ද මේ නවක පිටිකරුවන් අපි අතරින් පතරින් තමයි අරගන්නට ඕන ක්‍රීඩා පිටිය තුළ. මන්ද ජේෂ්ඨ පිටිකරුවන් දෙදෙනෙක් අත්වල බඳගත්තොත් මේ ක්‍රීඩා පිටිය තුළ අපිට මේ ලකුණු 11 විශ්වාසය තබන්නට පුළුවන්. මේ ක්‍රීඩා පිටිය තුළ තවත් ප්‍රබල බලාපොරොත්තු පස්පස් සිටිනවා කියන එක මම විශ්වාස කරනවා. ඒ තමයි අශෝක් ප්‍රනාන්දු, කසුමතුලංග පුහාමි, නාමල් උදය කුමාර, සදීර
මල්කරුම් වෙනි ප්‍රබල පිටකරුවන් පස්පස් සිටින පන්දුවට පාර දීමට ක්‍රීඩා පිටිය තුල එහෙමනම් සූදානම් වෙනවා කණ්ඩායමේ වාසනාවන්ත නියාමකයා මැත් පක්වානුව තුල ශාමාලිය සූර්තාවයන් පිට සූර්තාවයන් දිනා ගන්නවා නම් මේ වසර තුල වටිනාම කියන සූර්තාවය අපි දිනාගන්නේ නාමල් කුරේරා කණ්ඩායම් දැස්සේ තරගමාලාව සහනගම ගැඹුරු ක්‍රීඩා පිටිය තුල ඒ වටිනා කියන සූර්තාවය සමග මුතුලින් ලක්ෂ දෙකක් අපි සතු කරගන්නවා ඒ වාසනාවන්ත නියාමකත්වය තමයි रोहन कुमार सूदाना वेනවා දැන් ක්‍රීඩා පිටිය තුල දැන් සංඛ්‍යාව බොහොම වැඩි වෙලා තිබෙනවා 9ක් වෙලා තිබෙද්දී දැන් ක්‍රීඩා පිටිය තුල රෝහන් කුමාර සූදානම් වෙනවා පන්දුවට පාර දීමට නලින් මෙන්න නලින්ගෙන් ලැබෙනවා ඊළඟ පන්දුව රෝහන් කුමාර දියත් කරනවා සාර්ථක පන්දු පාරක් සාර්ථකව රකින්නවා ශේමාලි කණ්ඩායමේ තවත් ප්‍රබල කඩුල් ලබ්බින්ද වැටෙනවා ක්‍රීඩා පිටිය තුල රෝහන් කුමාරගේ කණ්ඩායමේ නියමකත්වය තමයි දැන් ක්‍රීඩා පිටිය තුල මම හිතන්නේ මේ අවස්ථාවන්ත ක්‍රීඩකේ බවට පත් වෙන ක්‍රීඩා පිටිය තුල හැමන රෝහන් කුමාරගේ දැවියාමේ පසුව ක්‍රීඩා පිටිය තුල අශෝක් පනාන්දුලා තාමත් පස්ව සිටිනවා සදීර මල්කලුම් ඒ වගේම නාමල් උදේ කුමාර කසුමතුරංග අප්පුහාමි නලි සුරංග මේ ප්‍රබලයින්ට දැන් පස්පසට තරංගය බාර වෙන ආකාරය මම දකිනවා මන්ද ශාමාලිය තවත් ප්‍රබල පිටකරුවන් 6 දෙනෙක් ඉදිරි වෙලා සිටිනවා මේ ලකුණු 11 යන්නට බලමු ක්‍රීඩා පිටිය තුල වටිනා කියන තරගයක් වේවි වටිනා කියන තරගමාලාවක් වේවි මේ තරගමාලාව මන්ද දෙවනි තරගය තුල සිටින්නේ මම හිතන්නේ අද මේ තරගමාලාව සංවිධානය කරන සත්කාරක කණ්ඩායම දෂ්ටාවත් රශ්මි නගරබදින් කතා කරද්දී කොළඹින් පෙරලංගාරුල දෙවනි තරගය තුල සිටිනවා මේ ක්‍රීඩා පිටිය තුල අද දිනය තුල හොඳ තරගමාලාවක අසිරිය නරඹන්නට පුළුවන් කියන විශ්වාසය මේ ක්‍රීඩා පිටිය තුල මේ අයහපත් කාලගුණ තත්ත්වය හරස් නෝඩොත් මහිතන්නේ මේ ක්‍රීඩා පිටිය තුල අද හොඳ තරගමාලාව නැරඹීමට ක්‍රීඩාලෝලන්ට අවස්ථාව උදා වෙනවට කිසිදු සැකයක් නැහැ. එහෙමනම් ක්‍රීඩා පිටිය තුල දැන් ක්‍රීඩකින් 6 දෙනෙක් සමග ජයමාලිය ලකුණු 11 සොයන්නට දැන් මහිතන්නේ අර ලබාගත් ලකුණු 10 මහිතන්නේ ජයමාලියට මේ ක්‍රීඩා පිටිය තුල හපත් කාලගුණ සමග දැන් සිදු වෙනවා ලකුණු 11 සොයන්නට මේ ක්‍රීඩකයන් 6 දෙනා සතු එහෙමනම් දැන් කැඳවාගෙන එනවා මීළඟ පිටකරුවා ශාමාලි කණ්ඩායමේ ක්‍රීඩකයන් අනකට පමණ පන්දු පිරනමන පිටකරුවා තමයි නලි සුලංග මෙයා සූදානම් වෙනවා පන්දු පාර දීමට රෝහන් කුමාර කණ්ඩායමේ නියාමකයා සූදානම් පන්දු පිරනබීමට මෙන්න පන්දුව නලි සුලංග දියත් කරනවා ඊළඟ පන්දු පාර කැඩි පන්දු පාර චමින්ද ජයරත්න ඊදාමතනි පන්දු අරගෙන කඩුව අතරට බාර කරද්දී කිසිදු හානියක් නැහැ ක්‍රීඩා පිටිය තුල රසංග පළවෙනි කඩුවට සීමා වෙලා තිබෙනවා ක්‍රීඩා පිටිය තුල එමනම් දැන් ජස්ටින් දෙදෙනෙක්ව කැඳවාගෙන එන්නට ඕන රෝහන් කුමාර අපි මේ තරගය තුල යමක් කරනවා නම් තව ලකුණු 11ක් පස්පස් අපි සිටිනවා මේ පස්පස් සහභාගී යන ඉලක්කය තුල බලමු කැඳවාගෙන එනවා නාමල් උදේ කුමාරව කැඳවාගෙන එනවා තවත් ජයමාලි සතු වෙන මේ ප්‍රබල ජේෂ්ඨ වමත් පිටිකරුවෙක් නාමල් උදේ කුමාර දැවැටි තිබෙන තරගය මම හිතන්නේ මාදක් පස් ඉදිරියට අරගෙන එන්නට නාමල් උදේ කුමාරගේ පිට මේ ක්‍රීඩා පිටිය තුල ක්‍රියාත්මක කරන්නට ඕන නාමල් ක්‍රීඩා පිටිය තුල ලකුණු 11ක් අපිට අවශ්‍ය වෙලා තිබෙනවා බලමු ක්‍රීඩා පිටිය තුල පන්දු පිරනවන රෝහන් කුමාර මෙන්න පන්දුව නාමල් උදේ කුමාර කැටි උඩගුවන් ගතයි පන්දුව රකින්නවා මම හිතන්නේ අවස්ථාවන්ත පිටිකරුවේ බවට පත් වෙන නාමල් උදේ කුමාර එහෙමනම් ශාමාලියද ප්‍රබල පිටිකරුවන් ලයිස්ට්ව සතු වෙනවා කෙසේ නමුත් මම හිතන්නේ අද වමත් පිටිකරුවන්ට මේ ක්‍රීඩා පිටිය තුල යමක් කරන්න අවස්ථාව ඉඩකඩ ලැබෙන්නේ නැහැ ජයමාලිය මම හිතන්නේ තවත් ප්‍රබල පිටකරුවෙක්ගේ බිඳ වැටීමයි දැන් සිදු වෙන ක්‍රීඩා පිටිය තුල එහෙමනම් දැන් සංඛ්‍යාව 11 බවට පත් වෙලා තිබෙනවා මේ විශේෂ නිවේදනය සංවිධායක මණ්ඩලයෙන් එහෙමනම් මේ තරගය නිමා වෙනවා සෙනින් ජේෂ්ඨවත රශ්මි තොටලංගරුල හැදිතරන් ඉක්මනින් ක්‍රීඩා පිටියට වාර්තා කරන්න කියලා සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කරනවා මේ තරගෙන් අනතුරුව ජේෂ්ඨවත රශ්මි තොටලංගරුල මේ තරගය නිමා වෙනවා සෙනින් ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙන්නට කියන පණිවිඩය ලබා දෙනවා ක්‍රීඩා පිටිය තුල සංවිධායකවරු එහෙමනම් ඊටමත් වේසමාංශලා මේ තරගමාලා සංවිධානය කරන්නේ ඒ නිසා ඔවුන්ට අවස්ථාව අපිට ලබා දෙන්නට ඕන මේ තරගය ඊටමත් තරගමාලාව ඊටමත් නිමා කරගන්නට එහෙමනම් ක්‍රීඩා පිටිය තුල දැවි සංඛ්‍යාව ඉහළ යනවා රොෂන් අක්කිමනව කැඳවාගෙන එනවාට කවිය තුලට බලමු මෙන්න ලැබෙන රෝහන් කුමාරගේ මිලක පන්දුව රොෂන් අක්කිමන සාර්ථක පන්දු පාරක් රකින්නවා තවත් දැවියාම ජයමාලි මහිතන්නේ කාසිය වාසිය
උදම්මිට දිනාගත්තු වාසිය මම හිතන්නේ දැන් ජයමාලියට මම හිතන්නේ මේ ක්‍රීඩා පිටිය තුල ජයමාලි කණ්ඩායමේ අවසාන පිටකරුවන් 4 දෙනා ක්‍රීඩා පිටිය තුල සිටිනේ තමයි ප්‍රබල ජ්‍යෙෂ්ඨ පිටකරුවන් 4 දෙනා පස්පස් සිටිනවා කියන එක මතක තබා ගන්නට ඕන. නලින් සුරංග අශෝක් පනාන්දු ඒ වගේම කසුම් මතුරංග අපුහාමි සදීර මල්කලු විලක පන්දු පාර කෙටි උඩ ගෝන් ගතයි පන්දුව රකින්න කිසි වගේටයක් නෑ. පන්දුව කෙටි පන්දු පාරක් නලින් සුරංගගෙන් ලැබෙද්දී ක්‍රීඩා පිටිය පන්දුව රකින්න කිසි ක්‍රීඩකෙක් නෑ. කෙසේ නමුත් දෙවැනි කඩමට සීමා වෙනවා ලහිරු රසංග. දෙවැනි කඩමට සීමා වෙලා තිබෙද්දී දෙවිල් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. කෙසේ නමුත් අපි කැඳවාගෙන එන්නට ඕන. ಸಾರ್ಥಕ ಬಿತ್ಕರುವಂಗ ಸದೀರ ಮಲ್ಕೆಲು ನಾಮ ಲೂದೇ ಕುಮಾರ್ ಕಸು ಮಧುರಂಗ ಪುಹಾಮಿ ಕಸು ಮಧುರಂಗ ಪುಹಾಮಿ ඒ වගේම සදීර මල්කෙලු අශෝක් ප්‍රනාන්දු නලි සුරංග මේ පිටකරන 4 දෙනා ක්‍රීඩා පිටිය තුල සිටින හැමනම් කසු මధుරංග පුහාමි එන්න තරගය දැන් පසුපයට බාර වෙලා තිබෙනවා. මුල් පෙළේ පිටකරුවන් ඉසංකලක්මාල් පමණයි වහිතන්නේ ලහිරු රසංග පමණයි මේ ක්‍රීඩා පිටිය තුල ලකුණු සෑහෙන අවස්ථාව ලැබෙන ක්‍රීඩා පිටිය තුල කෙසේනම් කැදවාගෙන යනවා. තවත් ප්‍රබල පිටකරුවෙක් ජයමාලියට ලැබුණු බාටුවක් වුණා තුල ලබාගත්තු තවත් වාසනාවන්ත පිටකරුවෙක් තමයි මෙලාබාලයා සදීර මල්කලු. මේ ක්‍රීඩා පිටිය තුල ආයසක පැතුරෙව්වා. මතක ඇති වහිතන්නේ මේ පිටකරුවා සදීර මල්කලු මේ ක්‍රීඩා පිටිය තුල අපි ජයග්‍රහ ඉලක්ක සොයාගෙන ගිය අශෝක් ප්‍රනාන්දු සමග එහෙමනම් සදීර මල්කලු සූදානම් විලක පන්දුව සදීර මල්කලු ගහන දිශාවට නෙමෙයි පන්දුව ගමන් කරන්නේ. පන්දුව වෙන දිශාවකට පන්දුව ගමන් කරන්න වෙන දිශාවකටයි මේ ගහන දිශාවට නෙමෙයි පන්දුව ගමන් කරන්නේ. කෙසේ නමුත් ජයමාලියේ තවත් ප්‍රබල පිටකරුවෙක්ගේ බිඳ වැටීමයි දැන් සිදු වෙන්නේ. සදීර මල්කලුගේ බිඳ වැටීම එහෙමනම් ක්‍රීඩා පිටිය තුල එන්න ජයමාලියට මම හිතන්නේ මේ තරගයේ මම හිතන්නේ අවසන් පිටකරුවන් සිදෙනා බවට පත් වෙලා තිබෙනවා. ක්‍රීඩා පිටිය තුල අශෝක් ප්‍රනාන්දු නලි සුරංග ඒ වගේම කසු මధుරංග පුහාමි මේ තිදෙනාට දැන් තරගය තුල ලකුණු 11 සොයන්නට වෙලා තිබෙනවා. බලමු ක්‍රීඩා පිටිය තුල ක්‍රීඩක 13 දෙනා බිඳ වැටී තිබෙනවා. කුලතුංග සිල්වා අනිස්පර තරගමාලා තුල තමයි ඔබ පරන්දි සිටිනේ. ජයවත්ත රාශ්‍රී කණ්ඩායම සමග මහසෙන් කණ්ඩායම සංවිධානය කරන මේ සිව්කොන් තරගමාලාවේ හොඳයි. අශෝක් ප්‍රනාන්දු සෑහෙන වෙලාවකට පසුව ලකුණක් ලබා ගන්නවා ක්‍රීඩා පිටිය තුල. කෙසේ නමුත් ජයමාලියේ අවසන් පෙළේ පිටකරුවා වෙනතුරු සලංකාමි එල්ලේ පිටත් තමයි අශෝක් ප්‍රනාන්දු කසු මధుරංග පුහාමි අද අසන් අවිල්ලා තිබෙන විදේශගත වෙලා මහතන අපසනින්ම කණ්ඩායම සමග එකතු වීමත් මාව වටිනා කමක් වෙනවා අද දිනේ තුල. එහෙමනම් ක්‍රීඩා පිටිය තුල වටිනා කමක් වෙනවාද අශාන් ප්‍රනාන්දුගේ පැමිණීමත් ක්‍රීඩා පිටිය තුල. එහෙමනම් දැන් ක්‍රීඩා පිටිය තුල අශෝක් ප්‍රනාන්දු තනි ඉදම සලන් කරන්නට උත්සාහ කරන ආකාරය මම දකිනවා මේ ක්‍රීඩා පිටිය තුල. බලමු ප්‍රබල බලාපොරොත්තු තබාගෙන සිටිය පිටකරුවා මේ ක්‍රීඩා පිටිය තුල ලකුණු නොලබා දැවියාමත් ජයමාලිය අවස්ථාවන්ත සිදුවීම බවට පත් වෙලා තිබෙනවා. එහෙමනම් දැන් ක්‍රීඩා පිටිය තුල පන්දු රකින්නවා උදමිට ගාමිණි කණ්ඩායම හිතන්නේ ඉතාමත් හොඳින් පන්දු රකින්නවා. ලකුණු 10ක් මේ ක්‍රීඩා පිටිය තුලත් පත් කරගෙන ඔවුන් හොඳින් පන්දු රකින්න ආකාරය මම දකිනවා. ලැබුණා නුවන් පිටෝගේ පන්දුව ළඟ පන්දු පාර අශෝක් ප්‍රනාන්දුගේ දැවියාමයි දැන් සිදු වෙන ක්‍රීඩා පිටිය තුල. එහෙමනම් දැන් ජයමාලියේ අවසන් පිටිකරුවන් දෙදෙනා බවට පත් වෙලා තිබෙනවා.
බලාපොරොත්තු තබාගත්තු පිටිකරුවන් මේ ක්‍රීඩා පිටිය තුල අනසක පැතිරෙව්වේ නැහැ. කෙසේ නමුත් උදම්මිට ගාමිණී කණ්ඩායම ලකුණු 10ක් ලබාගෙන මේ ක්‍රීඩා පිටිය තුල ඔවුන් හොඳින් පන්දු රකින්න ආකාරය මම දකිනවා. මේ තරගමාලාව ඉතාමත් වටිනා තරගමාලාවක්. මේ තරගමාලාව ජේෂ්ඨාවත් රශ්මි කණ්ඩායම සංවිධානය කරන මේ තරගමාලාව ඉතාමත් ප්‍රබල ගණේ කණ්ඩායම් හතරක් තමයි මේ තරගමාලාවට ඇතුළත් කරගෙන තිබෙන්නේ. කෙසේ නමුත් දැන් තීරණාත්මක තරගය තුළ තීරණාත්මක මොහොත තුළ හේන්වල ජයමාලි රැඳී සිටින මම හිතන්නේ අවසන් පිටිකරුවන් දෙදෙනාට ලකුණු 10ක් මේ ක්‍රීඩා පිටිය තුළ අවශ්‍ය වෙලා තිබෙනවා. අද අවසන් පෙළට කැදලාගෙන තිබෙනවා කසුම් මතුරංග අප්පුහාමිව මේ ක්‍රීඩා පිටිය තුළ ලකුණු 10ක් අවශ්‍ය වෙලා තිබෙනවා කසුම් මතුරංග අප්පුහාමි විශ්වාස යුතුව ගහමු. කසුම් මතුරංග අප්පුහාමි ගහනවා ක්‍රීඩා පිටිය තුළින් රකීවිද පන්දුව රකීවිද පන්දුව නිසියාකාරව බිම වැටෙන ආකාරය තමයි අපි දකින්නේ. එහෙමනම් කසුම් මතුරංග අප්පුහාමි මේ ලකුණු සොයාගනිති. ශාමාලියට තව ලකුණු 9ක් අවශ්‍ය වෙලා තිබෙනවා. ක්‍රීඩක දෙදෙනා සිටිනවා ක්‍රීඩා පිටිය තුළ බලමු කසුන් මේ දේ තනියම කරන්නට පුළුවන්ද? එහෙමත් නැත්නම් උදමිට ගාමිණී කණ්ඩායමට මේ තරගයේ ජයත්පත් වෙයිද? එහෙමනම් ක්‍රීඩක දෙදෙනා සිටිනවා බලමු. මේ දෙදෙනා සමග නලි සුරංග කසුන් මතුරංග අප්පුහාමි මේ දෙදෙනා තමයි සූදානම් වෙන ක්‍රීඩා පිටිය තුළ මේ ලකුණු මේ සොයාගෙන යන්නට. නැවත සූදානම් වෙනවා කසුම් මතුරංග අප්පුහාමි ජේෂ්ඨාවත් රශ්මි කණ්ඩායම සංවිධානය කරන මේ සිව්කන් සටන තුළ ප්‍රථම තරගය තුළ තමයි ඔබ අපරදී සිටින්නේ. තීරණාත්මක මොහොත තුළ ජයමාලිය සිටින හැමනම් මෙන්න මිලක පන්දුව කසුම් මතුරංග අප්පුහාමි ක්‍රීඩා පිටිය තුළ වේගෙන් ගහන පන්දුව කැඩියට බන් දකිනවා කසුන් වේගෙන් ගහන මෙයාව අපි අවසානයේ තබාගත් එකත් මම හිතන්නේ අපිට අවශ්‍යද කියන සැකේ පහළ වෙනවා මන්ද. අද කසුන් නිතාමත් වේගෙන් ගහන ආකාරය මම දකිනවා ක්‍රීඩා පිටිය තුළ තව ලකුණු 8ක් අවශ්‍ය වෙනවා කසුන් පුළුවන් නම් තනියම ගහන්නට තමාට අවස්ථාව තිබෙනවා. තවත් ලකුණු 8ක් අපිට අවශ්‍යලා තිබෙනවා ක්‍රීඩා පිටිය තුළ. එහෙමනම් මදුරංග අප්පුහාමි දැන් සූදානම් වෙනවා ප්‍රබල සටනක් මේ ක්‍රීඩා පිටිය තුළ දියත්පත් කරන්නට මන්ද. අද තිබුණු ජයමාලි කණ්ඩායම බලද්දී ඉතාමත් ප්‍රබල පිටිකරුවන් ලයිස්ට්ුව ජයමාලි සතු වුණා. කෙසේ නමුත් අපිට ප්‍රබල පිටිකරුවන්ගේ වැඩක් ගන්නට අවස්ථාව ලැබෙන්න මිලක පන්දු පාර කසුම් මතුරංග අප්පුහාමි උඩගුවන් ගතයි පන්දුව රකින්නට ඊටමත් තනිමාන වළනවා. ඊටමත් සාර්ථකව පන්දුව රකින්නවා. එහෙමනම් දැන් කසුන්ගේ බලාපොරොත්තු බොද වී යන ආකාරය දකින්නවා. ලකුණු වටිනා කියන ලකුණු දෙකක් ලබාගෙන ජයමාලි කණ්ඩායමේ කසුම් මතුරංග අප්පුහාමි දෙවියන්මයි දැන් සිදුවෙන ක්‍රීඩා පිටිය තුළ නලි සුරංග අවසන් පිටිකරුවා හැටියට සූදානම් වෙනවා පන්දුවට පාර දීමට. නලි සුරංග සූදානම් වෙනවා අවසන් පිටිකරුවා හැටියට මීළඟ පන්දුවට පාර දීමට. පන්දු පිරනමනවා කණ්ඩායම නියාමකයා රෝහන් කුමාර. දැන් පන්දු පාර ක්‍රීඩා පිටිය තුළ කේසනම ක්‍රීඩා පිටිය තුළ එතන වේගවත් පන්දු පාරක් නෙවේ. කෙසේ නමුත් ක්‍රීඩා පිටිය තුළ මෙන්න පන්දුව රැගෙන දැන් ඇගේ දවටද්දී ජයමාලි කණ්ඩායම ක්‍රීඩකයන් 16 දෙනා දැවියනවා. ලකුණු 9ක් ලබාගෙන ජයමාලි කණ්ඩායම හිතන්නේ ලකුණු 9ක් ලබාගෙන ක්‍රීඩකයන් 16 දෙනා දැවියද්දී උදම්මිට ගාමිණී කණ්ඩායම අවසන් මහා තරගයට සුසුකම් ලැබෙනවා. මේ තරගමාලාවේ අවසන් මහා තරගයට